2025 ඔයගොල්ලන්ට එක්සෑම් එකට තියෙන තව පොඩි දවසක්. ඒ නිසා මම පටන් ගත්තා පොඩි ට්‍රේනින් පේපර් එකට ට්‍රේන් වෙන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවස අද. අපි මේ ඔයාලට පේපර් එකේ කොහොමද සෙකන්ඩ් පේපර් එක ලියන්න යන්නේ. ඒකට සපෝට් එකක් වෙන්න අපි පටන් ගත්ත මේ ට්‍රේනින් පේපර්ස් ඩිස්කෂන් ප්‍රෝග්‍රෑම් එකේ අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ දැනුම පොලිෂ් කරලා දෙන්න. ඔයාගේ අඩුපාඩු ටික හඳුන්වා දෙන්න. කොහොමද හරියටම උත්තර ටික ලියන්නේ. අපි බලමු අද. අද නිදන් අපි ඉදිරියට දවස් කිහිපයක් මේ විදිහට ප්‍රෝග්‍රෑම් කිහිපයක් ඔස්සේ ඔයාගේ දැනුම තව ටිකක් වැඩි දියුණු කරන්න, තියෙන දැනුම තව ටිකක් පොලිෂ් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ පේපර් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් පේපර් එක ඩවුන්ලෝඩ් කරලා ඔයා කරලා මේ වීඩියෝ එක බලලා ඔයාට තව මොනවද ඔයාගේ අඩුපාඩු ටික හඳුනාගෙන ඉදිරියට ඒ වැරදි වෙන්නේ නැති වෙන්න ලකුණු කොහොමද අපි පේපර් එකට තියෙන මාක්ස් වලට අපිට ලබා දෙන ලකුණු වලින් කොහොමද මේ සම්පූර්ණ ලකුණු ටික ලබා ගන්න විදියට අපි උත්තර ලියන්නේ. වෙනද වගේ මම විතරක් අද මේ ඩිස්කෂන් එක ප්‍රෝග්‍රෑම් එක කරන් යන්නේ. මම මේ සඳහා මේ සාකච්ඡාවට තවත් සෙකන්ඩ් ආරාධනා කළා. ඔව් දැන් මේකට ඔයගලන්ට සහයෝගය ලබා දෙන්නේ. මම කතා කරනවා කුෂන්ස් එහෙම අපේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියටත් මේ ළමයින්ට සහයෝගයක් ලබා දෙන පිණිස උපකාරයක් කරන්න කියලා. අපි ඩිස්කෂන් එකක් විදිහට පටන් ගන්නවා. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පේපර් එක. අපි ඉදිරියට මේ සාකච්ඡාව විතර පවත්වාගෙන යන්න. එහෙනම් වැඩි කාල වේලාවක් ගන්න නැතුව අපි යමු අපේ ප්‍රශ්න ටික නේ. යෝ. අපිට එහෙනම් තියෙන පළවෙනි ප්‍රශ්න තමයි ඔයගලන්ට මුදල නිෂ්පාදන සාධකයක් හෝ භාණ්ඩයක් හෝ නොවේ නම් මුදල් නිර්වචනය කළ යුත්තේ කුමක්ද? ඒතර මේකේ මුලින්ම අපි මෙතන කියලා තියෙනවානේ මුදල් නිෂ්පාදන සාධකයක් හෝ භාණ්ඩයක් හෝ නොවේ. ඒතර අපි ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරනවා. සර් ඔයගේ ප්‍රශ්නයකට සාමාන්‍ය ලකුණු කීයක් විතර දෙන ප්‍රශ්නයක්? ඔයගේ ප්‍රශ්නයකට සාමාන්‍ය ලකුණු 4ක් වගේ තමයි. 4ක් වගේ දෙනවා. ඒතර ලකුණු 4ක් දෙන ප්‍රශ්නයකට අපි මේක කොහොමද පටන් ගන්න ඕනේ? මෙතන ඒතර ප්‍රශ්නයම කියලා තියෙනවානේ මුදල් නිෂ්පාදන සාධකයක් හෝ භාණ්ඩයක් හෝ නොවේ කියලා. ඒ නිසා අපි ඒ කොටස වෙනම පැහැදිලි කරන්න ඕන. මම හිතනවා ඒකට ලකුණු දෙකක් විතර හම්බ වෙනවා. දෙකක් විතර වෙනම හම්බ වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය අග තියෙනවා මුදල් නිර්වචනය කළ යුත්තේ කෙලෙසද කියලා. එහෙනම් ඒ මුදල් නිර්වචනය කිරීමට තව ලකුණු දෙකක් දෙන්න. එතකොට නිර්වචනයට ලකුණු දෙකක් සහ මුදල් අපේ නිෂ්පාදන සාධකයක් හෝ භාණ්ඩයක් නොවේ. එන්නේ එතන ලකුණු දෙකයි මුදල් නිර්වචනය කිරීමට තවත් ලකුණු දෙකක් ලබා දෙන්න. එතන තමයි අපිට ලකුණු 4 ලබා දෙන්නේ. 4. හරි. එතකොට කොහොමද පටන් ගැනීමක් සිද්ධ කරන්නේ? එතන මුලින්ම කියලා තියෙනවානේ මුදල් නිෂ්පාදක සාධකයක් හෝ මුදලක් හෝ නොවේ කියලා. එහෙනම් අපි මුලින්ම පැහැදිලි කරන්න ඕන මුදල නිෂ්පාදන සාධකයක් හෝ මුදලක් නොවේ කියන එක පැහැදිලි කරන්න ඕන. හරිද? එතකොට ඒක මම නිකන් පැහැදිලි කරන්න පොඩ්ඩක් නිකන් නිෂ්පාදන සාධකයක් නොවෙන්නේ ඇයි කියලා මුදල. දැන් අපි නිෂ්පාදන සාධකයක් කියලා කියන්නේම මොනවා හරි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යොදා ගන්න අමුද්‍රව්‍ය වලට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි බේකරියක් ගමුකෝ. හරිද? බේකරිය හදනවා පාන්නේ. එතන පාන් හදන්න අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ මොනවද? පිටි යොදාගන්න. පිටි වතුර, ඊස්ට් ඒ වගේ. ඒ විතර නෙමෙයි අපි ශ්‍රමිකයන්ගේ ශ්‍රම ශක්තිය යොදා ගන්නවානේ. බේකරි නිෂ්පාදකයන්ගේ කායික ශ්‍රමය. ශ්‍රම ශක්තිය කියලා අපි කියමු. ඒ විතරක් නෙවෙයි අපි තව යොදා ගන්නවා මේකට බේක් කරන්න අපිට ඕන ප්‍රාග්ධනික උපකරණ නේ. අවන්න ඕන කියනවා ප්‍රාග්ධර පෝරණු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නිෂ්පාදන කටයුත්ත සංවිධානය කරන ව්‍යවසායකයාගේ හැකියාවනුත් ව්‍යවසායකත්වය කියලා. සායකත්වය. ඔය ටික තමයි යෙදුම් විදියට යොදාගන්නේ. හරිද? එතකොට මේ එක තැනකදීවත් මුදල් කියන එක යොදාගෙන තියෙනවද නිෂ්පාදන සාධකයක? නෑ. ඒ කියන්නේ මේ මුදල් මෙතනදී එක සාධකයක මුදල් කියන එක නෑ කියලා. ඉතින් මේ බේකරිය හදන්නේ පාන්නේ. පාන් කියන එක හදන්න අපිට ඕන පිටි, සීනි, ශ්‍රම ශක්තිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය වගේ සම්පත්. නැතුව මුදල් කියන එක දාලා මුදලුයි පිටි සීනි එකට අනලා පාන් ගෙඩියක් හදන්න බෑනේ. ඒ කියන්නේ අපි භාණ්ඩ නිෂ්පාදනය කරද්දී යෙදවුමක් විදිහට මුදල් යොදාගන්නේ නැහැ. මොකද මේ පාන් කියන එක තුල අන්තර්ගත වෙන්නේ නැහැ මුදල් කියන එක.
එහෙනම් මුදල් මොන විදිහට භාවිත වෙන්නේ? මුදල් අපිට කියන්නේ මේ සාධක වලින් ඵලදායීතාවයක් එන්නේ නැහැ කියලා නිත්ස කියන හද. ඔව් ඒ කියන්නේ මුදල් මගින් ඵලදායීතාවයක් එන්නේ නැහැ. නිෂ්පාදන සාධක වලින් අපි ලබා ගන්න ඵලදායීතාවය. එතකොට මුදල් භාවිතා කරලා අපිට නිෂ්පාදන ඵලදායීතාවයක් ලබා ගන්න බෑ. මුදල් හැබැයි පාවිච්චි කරලා අපිට හුවමාරු මාධ්‍යයක් කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ පිටිසි ටික මිලදී ගන්න, ශ්‍රමිකයන් මිලදීගෙන ඒ ශ්‍රමිකයන්ට වැටුප් ගෙවන්න, ප්‍රාග්ධනය ගන්න නගීකට පොලිය ගෙවන්න, ව්‍යවසායකත්වයට ලාභය සපයන්න, ලාභයක් උපයා ගන්න. ඒ හැම දෙයකටම මුදල් ඕන. ඒතර මුදල් යොදාගෙන තියෙන්නේ අපි මේ අතර මොනවාද? යෙදුමක් විදියට නෙවෙයි මොනක් විදියට? භාණ්ඩ හා නැත්නම් අපි කියනවා මිලදී ගැනීමට අවශ්‍ය කරන අතරමැදි මාධ්‍යයක් විදියට මේක. අතරමැදි මාධ්‍ය. එහෙනම් මුදල් කියලා කියන්නේ නිෂ්පාදන සාධකයක් නෙවෙයි. නිෂ්පාදන සාධක මිලදී ගන්න යොදා ගන්න අතරමැදි සාධකයක් විදියට. ප්‍රශ්න තියෙනවා නිසා භාණ්ඩයක් කියන්නේ මුදල් භාණ්ඩයක් කියන්නේ. භාණ්ඩයක් කියනවා නිසා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ උපයෝගීතාවය. උපයෝගීතාවයක් තියෙනවා. මොකක්ද උපයෝගීතාවය කියන්නේ? උපයෝගීතාවයක් කියලා කියන්නේ ඉතින් හිතන්නකෝ අපි ඔන්න ග්‍රවුන්ඩ් එකක අවුවේ සෙල්ලම් කරනවා දහවල් 12ට. පැය දෙක තුනක් සෙල්ලම් කළා අපි ළඟ තියෙන කඩේකට ගිහිල්ලා ගන්නවා කූල් බීම් එක. බීම් එක බහින් මහන්සියලා දුන්න වෙලාවේ ඉන්න වෙලාවට ඒක අරගෙන මුලින්ම උගුර බීපු ගමන් ඇඟ සීතල වෙලා මාර කිල් එකක් කරනවනේ. අන්න ඒකට තමයි කියන්නේ උපයෝගීතාවය කියලා. කියන උපයෝගීතාවය කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය තුලින් ලැබෙන තෘප්තියවත් වින්දනයක් වගේ දෙයක්. මානසික සතුටක්. ඇත්තටම අපි ওই භාණ්ඩ කියන එක පරිභෝජනය කරන්නෙම උපයෝගීතාවයක් ලබා ගන්න. නැත්නම් උපයෝගීතාවයක් නැත්තම් අපිට මේ භාණ්ඩයක් පරිභෝජනය කරලා තෘප්තියක් ලැබෙන්නේ නැත්තම් අපි මේ භාණ්ඩේ පරිභෝජනය කරන්නේ නැහැ. හරි. අපි තෘප්තියක් නොමැති භාණ්ඩ කිසි දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේද? අවශ්‍ය වෙන්නේ නැහැ පරිභෝජනය කරන්නේ. එහෙනම් දැන් මුදල් කියන එකත් එහෙම අපිට යොදා ගන්න පුළුවන්. මුදල්ස අපිට කන්න බොන්න බැහැ නිසා. ඒක උපයෝගීතාවයක් ගන්න බෑ. මානසික තෘප්තියක් වින්දනයක් ඉන්නේ ගන්න බෑ. ඒ කියන්නේ මුදල් කෑවට බඩ පිරීලා අපිට උපයෝගීතාවයක් එන්නේ නැහැ. මුදල් අරගෙන මුදල් අත ගෑවා කියලා අපිට උපයෝගීතාවයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් මොනවද කියන්නේ? මුදල් යොදාගෙන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදීගෙන ඒ භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කරොත් තමයි අපිට උපයෝගීතාවයක් එන්නේ. නැතුව මුදල් කෙලින්ම අපිට පරිභෝජනය කරන්න බෑ. එහෙනම් අපිට ඒතර පාන් ගත්ත කියලා පාන් මිලදී ගැනීමට අපිට මුදල් යොදන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ උපයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩයක් සේවාවක් මිලදී ගන්න අතරමැදි මාධ්‍යයක් විදියට අපිට මුදල් යොදා ගන්න පුළුවන්. හැබැයි අපිට මේ මුදල් කියන එක ඍජුවම පරිභෝජනය කරන්න බෑ. හරි. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම මේ ප්‍රශ්නේ හැටියට මේක නිෂ්පාදන සාධකයක් නොවේ කියන එක පැහැදිලි කරන්න ඕන. එතකොට ලියවෙන්න ඕන ටික තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මුදල් කියන එක ඍජුවම යොදා ගන්න බෑ. මුදල් කියන එක ඍජුවම යොදා ගන්න බෑ. මුදල් කියන එක ඍජුවම යොදා ගන්න බෑ. එම නිසා අපි කියනවා මුදල් කියන්නේ නිෂ්පාදන සාධකයක් නෙවෙයි. ඒ නිසා අපිට මෙතනදී පෙන්වලා දෙන්න පුළුවන් මේ පිටි සීනි කියන්නේ මොන වගේ දේවල්ද? සාශ්‍රමය කියන්නේ මොකක්ද? අපිට මේක අමුද්‍රව්‍ය විදියට පෙන්වන්න දෙන්නත් පුළුවන් නේද? ඔව්. ඒවා අපි කියන්නේ අමුද්‍රව්‍ය කියන්නේ යෙදවුම්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන ඕනෑම දෙයකට අපි යෙදවුමක් විදියට කියනවා. ඒකට මේවට අපි කියනවා යෙදවුම් කියන්නේ. නිෂ්පාදන යෙදවුම අපි වර්ගීකරණ විවිධ ආකාරات තියෙනවා. මේකට අමතරව අපි කිසියම් දැනුමක් එකතු කරගෙන යන ගමනක්. ඒතර නිෂ්පාදන සාධක විදියට අපි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වයේ විදියට අපි වර්ගීකරණයක් කරනවා. මේක ව්‍යවසායකත්වයේ වදන්නවා 100%ක් වගේ ඊටාම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒතකොට මේවා හිඟ සම්පත් විදියට තමයි ආර්ථික හිඟකමක් තියෙන ඉඳ අපි මේකට ආර්ථික සම්පත් විදියට හඳුන්වනවා. ඒතර ප්‍රාග්ධනය කොස්ත නිෂ්පාදන සාධක අපි දන්නවා ව්‍යවසායකත්වයේ 103ක් වගේ හිඟ සම්පතක්. අද ඒක කියනවා ආර්ථික සම්පතක් විදියට. ඒ වගේම ප්‍රාග්ධනය කියන්නේ අපිට ඕන තරමට ප්‍රාග්ධනික භාණ්ඩ නැහැ. අපිට ඔය දන්නවා පාලමක් කියන දිනන නිසා පාලම් ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපිට අවශ්‍ය කරන අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිතව නැහැ. සීමිතයි. ඒතකොට මේවා ප්‍රාග්ධනයත් හිඟයි. ඒතකොට අපි මේවටත් ආර්ථික සම්පත් විදියට සලකනවා. ඒ වගේම ශ්‍රමයක් තියෙනවා හිඟයි. අපේ මිලියන 22ක් ලංකාවේ ජීවත් වුණාට අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මේ මිලියන දෙකම පාවිච්චි කරන්න බෑ. ඊටාම සීමිත ප්‍රමාණයක් පාවිච්චි වෙන්නේ. ඒ නිසාම ශ්‍රමයත් හිඟයි.
ඒ නිසාම මේවා ආර්ථික භාණ්ඩ. හැබැයි භූමියේ කොටස් දෙකක් තියෙනවා නේද? මේකේ අති ඇඟිලි ගන්නට සීමිත ප්‍රමාණයක් අසීමිතව මිනිස්සු මනාවට සාපේක්ෂව සපයනවා. නමුත් විශාල ප්‍රමාණයක් උදාහරණ මිනිරන් ගෑස් වගේ දේවල් අපිට මිනිස්සුන්ගේ උමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයීමක් ස්වභාව ධර්මය ලබා දෙන්නේ නැහැ. හිඟයි. ඒතකොට භූමියේ කොටස් දෙකක් තියෙනවා. හිඟ ඇති කොටසක් සහ හිඟ නැති කොටසක්. ඒතකොට අපි හිඟ කොටස් සියල්ලම එකතු කරලා අපි කියනවා මේවා ආර්ථික සම්පත් කියලා. හිඟ කමක් නොමැති සම්පත්. අතේ ඇඟිලි ගන්න හිරු එළිය, ජලය, සාගර ජලය, වහින විට වර්ෂා ජලය වගේ අසීමිතව සපයන වූ ප්‍රමාණයක් ස්වභාව ධර්මයේ විසින් අපි ඒවට ආර්ථික නොවන සම්පත් විදියට හඳුන්වීමක් සිදු කරනවා. නේද? අපි මේට අමතරව යම් දැනුම් මට්ටමක් එකතු කරමු. එතකොට අපි මේ ප්‍රශ්න ලියවෙන්න ඕන විදිහට මම මුලින් කිව්වා මුදල් නිෂ්පාදන සාධකයක් නොවෙන්නේ කොහොමද කියලා. ඒ වගේම භාණ්ඩයක් නොවෙන්නේ කොහොමද කියලාත් ඔයගොල්ලෝ ලියන්න. මුදල් කියන එක පරිභෝජනය කර ඍජු උපයෝගීතාවයක් නැත්නම් අපි කියන තෘප්තිය ලබාගත නොහැකි නිසා අපි කියනවා මුදල් භාණ්ඩයක් නොවේ කියලා. එහෙනම් ලකුණු දෙකක් හරි අපිට. අපි කිව්වා නිෂ්පාදන සාධකයකුත් නෙවෙයි මේක භාණ්ඩෙකුත් නෙවෙයි. එහෙනම් මෙතන යටින් ලියන්න පුළුවන් නේද සර් මේ මුදල් කියන දේ අපිට ඍජුවම භාවිතයට ගත නොහැකුණාට මේක වක්‍රව අපිට භාවිතා කරන්න පුළුවන්. වක්‍රාකාරයෙන් මේකෙන් අපිට උපයෝගීතාවයක් ලබා දෙනවා. මොකද අපිට මේ මුදල් පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුළුවන්. මුදල් පාවිච්චි කරලා අපිට පාන් හා සීනි මිලදී ගන්න පුළුවන්. මුදල් පාවිච්චි කරලා ශ්‍රමය ප්‍රාග්ධන උපකරණ අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒතකොට මුදල් සඳහා තියෙන්නේ ඍජු ඉල්ලුමක් නෙවෙයි වක්‍ර ඉල්ලුමක්. නැත්නම් අපි කියන ව්‍යුත්පන්න ඉල්ලුමක්. right. ඊළඟට අපි අහනවා මේකේ මුදල් නිර්වචනය කළ යුත්තේ කෙසේද? මුදල් නිර්වචනය කරන්නේ කොහොමද? අපි අර කිව්ව ටිකම වගේ තමයි. ඉස්සෙල්ලාම අපි මුදල් වලට ආරම්භයක් තියෙනවා. මුදල් කොහොමද ආවේ? මුදල් නැතුව අපි ඉස්සෙල්ලාම ව්‍යාපාර කටයුතු ඇතුළු සියලුම ජනතාව කටයුතු කරේ බාටර් ක්‍රමයේවත් හුවමාරු ක්‍රමයෙන්. ඒ කියන්නේ මුදල් පැමිණීමට පෙර නේ. මුදල් පැමිණීමට පෙර. මුදල් තිබෙන දවස්වල මිනිස්සු කරේ එක් භාණ්ඩයක් හුවමාරු කරගත්තා. මේක කාලයත් සමග දිගටම කරගෙන යන්න බැරි වුණා. ඒ කියන්නේ කාර්යක්ෂම ක්‍රමයක් නොවුණා නේ. කාර්යක්ෂමතාවයක් උන්නේ නැහැ. ඒ කාලේ මගේ යාළුවෙක් හිටියද මේ පොළොන්නරුවේ. ඒ කාලේ මාත් ඒ කාලේ හිටියා. මම ඒ කාලේ ගොඩක් යාළුවෝ හිටියා ඒ කාලේ. ඒ යාට තිබ්බා මේ හරක් පට්ටියක්. එතකොට තව මගේ යාළුවෙක් හිටියා. එයා හිටියේ කතරගම හරියේ. ඒ කතරගම යාට තිබ්බා මේ බී කුඹුරු. ඒතර දැන් පොළොන්නරු යාළුවාට හරක් නේද එයාට බී වල අවශ්‍යතාවයක් තිබ්බා. මෙයාට කතා කරලා කිව්වා ඒ කාලේ මම තමයි ඔය පණිවිඩ හුවමාරු ක්‍රමයේ කරේ. මම ඒ කාලේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් පටන් ගන්න තිබ්බා. ගිරවෙමින් හිටියා. ඊට පස්සේ මම කරේ වැඩි ඒගොල්ලන්ගේ පණිවිඩ හුවමාරු කරලා කිව්වා පොළොන්නරු යාළුවාට මේ කතරගම යාළුවා කියනවා ඒගොල්ලන්ට අවශ්‍යයි වී කියලා. වී කතරගම එක්කෙනාට ඕනේ කිව්වා හරක් ටික. ඊට පස්සේ හරකෙක් එහාට හරකෙක් වෙනුවට වී කිලෝ 100ක් ඕනේ කිව්වා. පොළොන්නරු එක්කෙනා. හැබැයි කතරගම එක්කෙනා කියනවා කිලෝ 100ක් දෙන්නම්. හැබැයි හරක් එකමාරක් දෙන්න විදිහක් නෑ. ඒ කියන්නේ හරක දෙකට කපන්න බෑ. එකමාරක් ඕනේ. අද රන්මනුස්සයර කොහොමද පැහැදිලි කරන්නේ? එයා කියනවා හරකෙක් ගත්තොත් මට පාඩුයි. ඊට හරක් දෙන්නෙක් දුන්නොත් පොළොන්නරු එක්කෙනාට ලාභයි. මේ විදිහට හොමාරු කරන්න අමාරුයි. හරකෙක්ගේ දැන් වටිනාකම ගත්තොත් සෑහෙන මුදලක් වෙනවා. වී කිලෝ 100ක් එච්චර වටිනාකමක් නෑ. එතකොට සර් අපිට ඔය හරකෙට්ට වී කිලෝ එකක් හොමාරු කරන්න තරම් විනිමය සමානතාවයක් නැහැ. හරක් ටික අරගෙන කතරගම යනවා කියන්නේ සර් කොහොම අරන් යන්නද? ප්‍රභාවනය කරන්න. හරක් එසේ මෙසේ බරද්ද? ලේසි නෑ. ඊට පස්සේ ආයි වී ටික අරගෙන කතරගමට යන්න ඕනේ. සමහරවිට ඔය වී ටික අරගෙන කතරගම යනකොට ඔය මගතොට ඉන්නවා හොරු. හොරු ටික මංකොල්ල ගන්න පුළුවන්. ඔය වී ටික අරගෙන යද්දි සමහරවිට වේව කාලා තියෙන්න පුළුවන්. ප්‍රවාහන දුෂ්කරතා, ගබඩා කරන දුෂ්කරතා සෑහෙන්න තිබ්බා. ඕක දිගින් දිගට වැද්දිස ඒගොල්ලෝ කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මේක දිහා හරියන්නේ මොනවා හරි වෙන විදියක් ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා
මේ මුදල් කියලා විදියක්. ඉස්සලා මේ ලුණු කැට, දුම් කොළ, ගල් කැලි, දියමන්ති වගේ දේවල් පාවිච්චි කරනවා. ඔය ලුණු වගේ දේවල් කිව්වට පස්සේ මිනිස්සු කරේ වෙරළ වටේට එකතු වෙලා ලුණු හදන්න ගත්තා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මුදල් විදියට ලුණු වගේ දේවල් පාවිච්චි කරන්න ගත්තා. මිනිස්සු ලුණු මුදල් කියලා හිතුව ගමන් මිනිස්සු වෙරළ වටේට එකතු වෙලා මුදල් වෙන්න ලුණු හදන්න පාවිච්චි කරනවා. මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් මිනිස්සු හැමෝම ගාව මේ ලුණු තියෙනවා. ඒතකොට මේක දිගටම පාවිච්චි කරන්න බෑ. ඒ වගේම මේ ලුණු දිය වෙන්නත් ගත්තා. මිනිස්සු ලුණු තියනවා කියලා බෝනි කරන් අරන් ඇවිල්ලා රට ඇතුළට එද්දී ලුණු ටික ඔක්කොම දිය වෙලා. අර වක්කඩේ අකුරු හැංගුවා. වක්කඩේ අකුරු හැංගුවා වගේ. ඊට පස්සේ මේක හරියන්නේ නැති ඉඳන් ක්‍රමයෙන් ගල් කෑලි වලට, දුම් කොළ කෑලි වලට මෙහෙම ආපු යුගයේ පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා මුදල් නෝට්ටු වලට. දැන් තවදුරටත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් කාඩ්පත් පවා ඉලෙක්ට්‍රොනික මුදල් පවා තියෙනවා. ඊට පස්සේ තමයි මේ මුදල් කියන එක පැමිණලා තියෙන නෝට්ටු විදිහට දැන් ගොඩක් දුරට භාවිතා වෙනවා. ඒක නිසා දැන් ඒගොල්ලෝ පොළොන්නරු යාළුවට සහ කතරගම යාළුවට දැන් ඒගොල්ලෝ සල්ලි ටික මාරු කරගන්නවා. අරයට හරක් එකමාරක් ඕනේ කිව්ව යාළුවට දැන් එයාට සල්ලි දෙනවා. දැන් එයාට කියනවා කාල් කිලෝ 100ට දැන් රුපියල් 2500ක් දෙන්න. එයා රුපියල් 2500 අරගෙන දැන් එයාට කිරි ඕනේනේ. එයාට කිරි ඕනේ හින්දා එයා හරකෙන් මිලදී ගන්නවා. එතකොට හරකෙන් මිලදී ගද්දී අපේ පොළොන්නරු යාළුවා කියනවා 2500ක් නම් දෙන්න බෑ. දැන් මට 10000ක්වත් ඕනේ. හරකෙට. දැන් එතකොට විනිමය මාධ්‍ය ඔස්සේ ඒ භාණ්ඩයට හරියන નિયમિત මිලක් නියම වෙලා. ඒ මුදලෙන් ලැබිච්ච ප්‍රයෝජනයක්. නිශ්චිත හුවමාරු මාධ්‍ය අනුපාතයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒගොල්ලන්ට අර ප්‍රවාහන දුෂ්කරතා නැහැ. ගබඩාකරන දුෂ්කරතා නැහැ. හරියට ඒගොල්ලන්ගේ අර දෙන්න අතර තියෙන අර දෙන්නත් එක තියෙන ඕන උවමනා ගැට්ටනේ. ඒ ගැට්ටනේ යන්නේ නැහැ දැන්. අරයට ඕනේ මුදල් ටික ගත්තා. මුදල් ටික අරගෙන එයාගේ අවශ්‍යතාව ටික ඉටු කරගත්තා. එහෙම තමයි අපි මුදල් කියන දේ ඇවිල්ලා තියෙන්නේ. මුදල් නිර්වචනය දුන්නොත් අපිට කියන්න පුළුවන් නේද? මුදල් කියන්නේ හුදු හුවමාරු මාත්‍යක් වගේ. ඔව් මෙහෙම ගමුකෝ. දැන් ඕගොල්ලෝන්ගේ ඔළුවට එනවා නම් මුදල් කියලා කියන්නේ කාසි හා නෝට්ටු කියලා. ඒක වැරදිද සර්? හරි. වැරදිනේ. වැරදිනේ. කාසි හා නෝට්ටු කියලා හිතුවොත් ඒක වැරදි. උඩට තමයි හිතන් ඉන්නවා සර් කාසි හා නෝට්ටු තමයි මුදල් කියන්නේ. නෑ. මුදල් කාසි හා නෝට්ටු භාවිතා කරන්න කලින් මුදල් විදියට එක දේවල් භාවිතා වෙලා තිබුණා. අර සර් කිව්වා ඉස්සර භාවිතා කරනවා දුම් කොළනේ. දුම් කොළ භාවිතා වෙනවා. ඊට පස්සේ ලුණු භාවිතා වුණා කිව්වා. තවනස් ගල් කෑලි. ඒ කියන්නේ ටිකක් වටිනා ගල් කෑලි. අපි හිතමුකෝ මිනිරන් වගේ දේවල්, මිනිරන් කෑලි, නැත්නම් තිරිවාන ගල් වගේ දේවල්. ඒ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් මුදල් විදියට භාවිතා කරනවා. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු කරගන්න අද මුදල් කාසි හා නෝට්ටු භාවිතා වෙනවා වගේම ඉස්සර භාණ්ඩයක් හෝ සේවාවක් හුවමාරු කරගන්න ලුණු භාවිතා කරලා දුම් කොළ භාවිතා කරනවා. එහෙනම් ඒවත් මුදල් තමයි. එහෙනම් මුදල් කියන එකට අපිට නිර්වචනයකට එන්න පුළුවන් භාණ්ඩ හා සේවා හුවමාරුවේදී භාණ්ඩයක් හරි සේවාවක් හරි මිනිස්සුන් අතර හුවමාරු කරගන්න දෙන්නම පිළිගන්න. හැමෝම පිළිගන්න. පොදුවේ පිළිගන්න. නැත්නම් මං විතරක් මේක මුදල් මේක වටිනවා වෙනස මේක ගන්න කියන්න බෑ. ඒක මගේ පැත්තෙන් මං ඒක වටිනවා කියලා හිතුවට ඒක අනිත් කට්ටියට ඒක වටින්නේ නැති පුළුවන්. එහෙම බෑ. මුදල් කියන එක හැමෝම පිළිගන්න ඕන. ප්‍රධාන දේ තමයි ඒතොරස මේ පොදුවේ පිළිගැනීමක් කියන්නේ. පොදුවේ හැමෝම පිළිගන්න. හැමෝම පිළිගන්න එකක් වෙනවා. එහෙනම් භාණ්ඩ හා සේවා දෙන්නෙක් නැත්නම් කීප දෙනෙක් අතර වුමාරු කරගන්න පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් කාසියා නෝට්ටු වේවා, තිරිවාන ගලක් වේවා, ලුණු වේවා, දුම්කොළ වේවා, භාණ්ඩයක් හෝ සේවාවක් කීප දෙනෙක් අතර වුමාරු කරගන්න පොදුවේ පිළිගනු ලබනවා නම් ඒක ඕනම දෙයක් අපි කියනවා මුදලක් කියලා. හරි. එහෙනම් අපිට ඒක එහෙම නිර්වචනය කරගන්න පුළුවන්. මම තායික පාරක් කියන නිර්වචනය භාණ්ඩ හා සේවා වුමාරු කර ගැනීමේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙයාගේ ප්‍රශ්නය ලකුණු කීයක් විතර දෙනවද? අපි කිව්ව 4ක් වගේ දෙනවනේ. 4ක් වගේ දෙනවා. ඒතර 4ක් වගේ දෙති මම නම් හිතන්නේ දැන් මුදලක් කියන එක නිර්වචනය කරාට එතන ලකුණු දෙකක් එනවා කියලා කිව්වනේ. ඒ දෙකක් ලකුණු මෙතන දෙකක් නේ ලකුණු. ඒ නිසා පොඩ්ඩක් නිකන් මට අවධානමක් තියෙනවා.
ඒ නිසා මම ලිව්වනම් මුදලක් කියන එක නිර්වචනය කරලා මම තව මොනවා ටිකක් මෙතන ලියලා තමයි එන්නේ. මේ දැනුම් මට්ටමක් තව ටිකක් එකතු කරන්න. තව ටිකක් එකතු කරලා එනවා. කෝකටත් හොඳයිනේ. කෝකටත් හොඳයි කියලා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් නේ. අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මුදල් වලට තිබ්බ ඒ කියන්නේ මුදල් වර්ග දාන්න පුළුවන් නේ. මුදල් වර්ග ආසන්න මුදල්, ව්‍යවහාර මුදල්, ඒ වගේ දාන්න පුළුවන්. ආදේශ මුදල්, ආදේශක වගේ අපිට ඒවා උදාහරණ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. නැත්නම් හොඳ මුදලක තියෙන ලක්ෂණ වගේ. හොඳ මුදලක ලක්ෂණ. අපේ පේපරේ බලන එක්කෙනාට දැනුම් මට්ටම් කිහිපයක් පෙන්වන්න පුළුවන්. ලකුණු 4ට. අපිට සාමාන්‍යයෙන් මේකට කොච්චරක් විතර වෙලාව ගන්න ඕනේ ඉස්සර? ඇත්තටම ඔයගොල්ලන්ට එක ප්‍රශ්නයකට තියෙන්නේ විනාඩි 7.8ක් වගේ තමයි. විනාඩි 7.8කට උත්තරයක් ලියන්න ඕනේ. සාමාන්‍ය ලකුණු 4කට ළමයි ගොඩක් පුරුදු වෙලා ඉන්නවස රූල් 4-5ක් විතර ලියන්න. එහෙමනම් හරියන්නේ නැහැ. පිටුවකින් 4න් 3ක්වත් පිළින්න ලියන්න ඕනේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නය අපිට තියෙන මුදලේ ඇති කාර්යයන් නම් කරන්න කියලා. මුදලේ ඇති කාර්යය. මොනවද මුදලේ ඇති කාර්යය? අපිට මුදල පාවිච්චි කරලා අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය ජීවිතේ මුදල් පාවිච්චි කරන මොන වගේ දේවල්ද? අපි කඩේට ගිහිල්ලා මුදල් දීලා මොකද කරන්නේ? කිසියම් භාණ්ඩයක් හා සේවාවක් හුමාරුවක් කරගන්න ඕනේ. මුදල් දීලා මම රුපියල් 100ක් දීලා අපේ CBL බිස්කට් එකක් මිල දී ගන්නවා. අපි ඒකදී පාවිච්චි කරන්න ඕනේ. අපි කඩේකට ගිහිල්ලා කිසියම් භාණ්ඩයක් මිල දී ගන්නවා. ඒ නිසා නිකන් හුවමාරුවට මාධ්‍යයක් වගේ සපේනවා. ඒ කියන්නේ අර අතරමැදියෙක් වගේ. සේවා හුවමාරු කරද්දී හුවමාරු මාධ්‍යයක් විදියට කටයුතු කරනවා. හුවමාරු මාධ්‍යයක් විදියට. ඒක විනිමය මාධ්‍යයක් විදියට. විනිමය මාධ්‍යයක්. නම් පළවෙනි මුදලේ කාර්යය තමයි හුවමාරු මාධ්‍යයක් හෙවත් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. හුවමාරු මාධ්‍යයක් හෙවත් විනිමය මාධ්‍යයක්. විනිමය මාධ්‍යයක්. තව එකක් මොකද? තව අපිට පාවිච්චි කරන්න ඕනේ කියන්නේ කිසියම් භාණ්ඩයක් මම මේ පෑන ගත්තසේ රුපියල් 150කට. තව මගේ මේ තව පෑනක් තියෙනවා ඒකත් ගත්තේ රුපියල් මේක ගත්තේ රුපියල් 200කට. ඒ කියන්නේ මේකට කිසියම් මුදලක් කියනවා මෙයා. ඒ කියන්නේ වටිනාකමක් කියනවා. මම අපේ තව වතුර බෝතලයක් ගෙනාව ඒ වතුර බෝතලේ මිල රුපියල් 100ක්. ඒගොල්ලෝ වටිනාකමක් ඇලොකේට් කරලා. ඒ කියන්නේ අන්තර්ගත කරලා. ඒ කියන්නේ අර සෑම දැන් අපි ගත්තොත් ඔය වතුර බෝතල් අපි දැන් ගත්තේ පෑන් ඒ වගේ දේවල් ටිකක් නේ. එහෙම නෙවෙයි. අපි කඩේකට ගියොත් ඒ කඩේ තියෙන සියලුම භාණ්ඩ වලට මිලක් තියෙනවා. අපි වාහන සේලයකට ගියොත් ඒ සියලුම වාහනයකට මිලක්. දැන් නම් අපේ ලෝකේ තියෙන හැම දෙයකටම මගේ මිලක් නියම වෙලා තියෙනවා. දෙයකට මිලක් නියම වෙලා තියෙනවා. අපේ රස්සාවකට ගියත් මිලක් තියෙනවා. අපිට තියෙනවා නේ. ඒක ශ්‍රමිකයෙක්ට උනත් මිලක් තීරණය වෙලා තියෙනවා. එහෙනම් ඔය සෑම භාණ්ඩයක හා සේවාවක එහෙම නැත්නම් නිෂ්පාදන සාධකයක වේවා වටිනාකම මැනලා තියෙන පොදු මුදල් ඒකකයකින් නේ. දැන් මේ වාහනේ මේ බෝතලයක මේ වතුර බෝතලයක මිල වටිනාකම වේවා ඊට පස්සේ වාහනයක වටිනාකම වේවා ශ්‍රමිකයෙක්ගේ තියෙන වටිනාකම වේවා මේ සෑම භාණ්ඩයකම සේවාවක එහෙම නැත්නම් නිෂ්පාදන සාධකයකම වටිනා කියන කම කියන එක මැනලා තියෙනවා පොදු ඒකකයකින්. එහෙනම් ඒ ඒකකය මොකද්ද? රුපියල් නේ. ඒ කියන්නේ මුදල් වලින් තමයි මේ සෑම භාණ්ඩයක සේවාවක නිෂ්පාදන සාධකයක වටිනාකම මැනලා තියෙන්නේ. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා නේද? ඔව්. විනිමය මාධ්‍යයක් කියන එක අපි කිව්වා මුලින්ම අපි කියනවා මේ මාධ්‍යයක් විදිහට කටයුතු කරන පළවෙනි එක කොන්දේසිය. පළවෙනි එක ඊළඟට අපි කතා කරන එක තමයි අපි කියනවා වටිනාකමේ මිනුම් දණ්ඩක් විදිහට කටයුතු කරනවා. හරිද? වටිනාකමේ මිනුම් දණ්ඩක්. මිනුම මිනුම් දණ්ඩ. තවස අපේ ආච්චි කෙනෙක් හිටියා මේ ටිකක් දුර පැත්තක. මෙයා කරන්නේ මේ කිසියම් මුදල් ප්‍රමාණයක් හම්බුණා මෙයා කොට්ටේ ඇස්සේ ගහගෙන තියාගන්නවා. මෙට්ටේ ඇස්සේ ආංගන් ඉන්නවා. මම එදා දවසක් ගිහිල්ලා ආච්චි අම්මේ මොකද කරන්නේ කියලා බැලුවාම එයා මං යන වෙලාවේ ඊයදවන්ද මුල්ලි කරගෙන ගිහිල්ලා කොට්ටේ ඇස්සේ යවුවා. මම දැක්කේ නෑ වගේ හිටියා. පස්සේ මම ආච්චි එළියට යනකම් ඉඳලා හිමීට බලද්දී කොට්ටේට රුපියල් 100 කොල උටහත් තිබ්බා. වේව කාලේ තිබ්බද? වේව කාලක් තිබ්බ සමහර කොල. මම ඊට පස්සේ ආච්චි කිව්වා ඇයි ආච්චි මේ මුදල් මෙහෙම කොට්ටේ ඇස්සේ මෙට්ටේ ඇස්සේ හංගන් ඉන්නේ. ඔය ආච්චි එහෙම කියද්දිත් 60 ඇස්සේ රුපියල් 1000 තිබ්බා. මං ආච්චි කිව්වා ඇයි ආච්චි? ආච්චි කියනවා මේ මුදල් ටික මම තියන් ඉන්නවා අනාගතයේ දවසක මේ මුදල් වලින් ප්‍රයෝජනයක් ගන්න. ඉතුරු කළා. මොකද ඒකේ තියෙන ප්‍රයෝජනය? දැන් මෙහෙමනේ. දැන් අපි ගත්තොත් අපි ගමුකෝ මුදල් කියන එක පැත්තකින් අරගෙන
අපි ගමුකෝ තව කෙහෙල් කැන් කිහිපයක්. ඒ කියන්නේ කෙහෙල් කැන් වලට වටිනාකමක් තියෙනවා මුදලටත් දැන් වටිනාකමක් තියෙනවා. දැන් මට අනාගතයේ සල්ලි ටිකක් එකතු කරගන්න ඕන වටිනාකමක් එකතු කරගන්න ඕන. හරිද? එතකොට මම වටිනාකම එකතු කරගන්න කියලා හිතලා මං කෙසෙල් කැන් 15ක් විතර කාමරයකට දාලා මේ කෙහෙල් කැරගොත් වටිනවනේ. ඊළඟට අලෙවි කරන්න පුළුවන්. ඒ නිසා මං අනාගතයේ අලෙවි කරනවා කියලා හිතාගෙන කෙසෙල් කැන් 10ක් 15ක් කාමරයකට දාලා ලොක් කරලා තියෙනවා. ඊට පස්සේ මම ගිහිල්ලා මාස 3-4කින් අර කෙසෙල් කැන් ටික විකුණලා මම මොකක් හරි ගන්න තමයි යන්නේ. ගිහිල්ලා මම අරලා බලද්දි දොර එතන තියෙන්නේ කෙසෙල් කැන් නෙවෙයි කෙසෙල් කැන්නේ අරටුව. ඒ කියන්නේ කෙසෙල් ගෙඩි ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ වටිනාකම කෙහෙල් කැනක් විදියට අපිට රැස් කරලා තියාගන්න හරිම අමාරුයි. හැබැයි මං ඔය කෙසෙල් කැන් වල වටිනාකමට හරියන්න මුදල් ප්‍රමාණයක් කොහේ හරි ලාච්චුවක දාලා පෙට්ටගමක දාලා ගිහින් තියුවනම් අර ආච්චි තියන් ඉන්නා වගේ කොට්ටයට හරි දාලා තියන් හිටිනම් ඒව එහෙම දි รา පත් වෙලා යනවා. එහෙනම් ඒක දිගු කාලේන සෑහෙන කුඩ කාලේ පාවිච්චි කරන්න තියාගන්න පුළුවන් නේ. එතකොට මේවා මේ කුණු වෙනවද? එහෙම කුණු වෙන්නේ නැහැ නේද? කුණු වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් අර කෙහෙල් කනවා වගේ එහෙම සතියෙන් දෙකෙන් බලද්දි එහෙම නැති වෙලා තියන්නේ නැහැ. දැන් අපි මුදල් රොටුවක් ගත්තා. දැන් 1900 බර ගණන් වල print කරපු මුදල් තාම සංසරණේ භාවිතයි. ඒ කියන්නේ මුදල් කියන එක වටිනාකම රැස් කරගන්න හොඳ මාධ්‍යයක් විදිහට කටයුතු කරන්න. හැබැයි කෙහෙල් කන වටිනාකම රැස් කරගන්න හොඳ මාධ්‍යයක් විදිහට කටයුතු කරන්නේ නැහැ. එහෙනම් මුදල් යොදා ගන්නවා මිනිස්සු වටිනාකම නැත්නම් අගය රැස් කරලා තබා ගන්න හොඳ මාධ්‍යයක් විදිහට මුදල් භාවිත කරනවා. එහෙනම් අපිටත් ඒකටත් අපේ එකම කාර්යයක් මොකක්ද අපි ඒකට කියන්නේ මුදලේ වටිනාකම් සංනිධියක් විදියට කටයුතු කරනවා කියලා. හරිද? මේකට උද්දමනයක් නැති වුණොත් ගොඩක් කට්ටිය කරන්නේ මේ සල්ලි ටික කොට්ටේ ඇසේ මෙට්ටේ ඇසේ හැට්ටේ ඇසේ ගහන් ඉන්නේ. උද්දමනයක් තියෙන හින්දා තමයි මේගොල්ලෝ අපේ ඉඩම් මිලදී ගන්න, රත වාහන මිලදී ගන්න සඳහා යොදා ගන්න නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ වටිනාකමේ සංනිධියක් කියන මුදලේ කාර්යයන් මේ මුදලේ කාර්යයන්නේ මේ කාර්යය ඉටු වෙන්න නම් ආර්ථිකයේ අපි කියනවා වටිනා ඒ කියන්නේ මිල මට්ටම ස්ථාවරව තියෙන්න ඕන කියලා. හරිද? ඒ කියන්නේ උද්දමනයක් නැතුව මිල ස්ථායීව තියෙන්න ඕන කියලා. හරිද? මිල ස්ථායීව තිබ්බොතින් තමයි වටිනාකමේ සංනිධියක් විදියට මිනිස්සු මුදල් තියාගෙන ඉන්නේ. එහෙම නැති වුණොත් අදිස්සේ හිතන්නකෝ මංගාවද රුපියල් ලක්ෂයක් තියෙනවා. හරිද? මේ ලක්ෂයෙන් මට අද නම් ගන්න පුළුවන් මෝටර් සයිකලයක්. හරිද? ඔව් මෝටර් සයිකලයක් ගන්න. මෝටර් සයිකල්. අපි මෝටර් සයිකලයක් කියලා හිතමු. ඒ වගේ එකක්. හැබැයි මම මේ ලක්ෂය තියාගන්නවා මට දැන් මෝටර් සයිකලයක් ඕනේ නැහැ කියලා හිතලා මම මේක තියාගන්නවා තව අවුරුදු 5කින් මෝටර් සයිකලයක් ගන්නවා කියලා මෝටර් සයිකලේ ගන්න අරමුදලක් කියලා මේ පොඩි කැටයක් කියලා ලක්ෂය දාලා තියෙනවා. මම අවුරුදු 5ක් ගිහිල්ලා මට ওই කැටේ හම්බ වෙනවා. හම්බුනාට පස්සේ මම ඕක ගලව වෙනවා ලක්ෂ 5ක් තියෙන. ලක්ෂයක් තියෙනවා. මම ඕකත් අරගෙන යනවා දැන් බයිසිකලයක් ගන්න. හැබැයි බයිසිකලේ දැන් මෙන්න අර බයිසිකලේම තමයි. හරිද? අර බයිසිකලේම තමයි. බයිසිකලේ වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. කලින් ලක්ෂයට තිබ්බ එක රටේ උද්දමනයක් වෙලා මේ බයිසිකලේම මිල වැඩි වෙලා 1,50,000ට. අර මුදල් ටික රැස් කරලා සංනිධියක් විදියට තියාගත්තට මේ මේකක දාලා හංගල තියාගත්තට දැන් මේ ලක්ෂ්‍ය මේ බයිසිකලේ ගන්න බෑ. ඒ කියන්නේ මම වටිනාකම රැස් කරලා තියාගත්ත එක අපරාධ. අපරාධ. වැඩක් උන්නේ නැහැ. එහෙම අපරාධයක් උනේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම මොනවා වෙච්ච නිසා. ක්‍රමයෙන් ඉහළ යාමක්. ඒ කියන්නේ උද්දමනයක් ඇති වෙච්ච. උද්දමනික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ උද්දමනයක් තියෙනවා නම් රටේ මිනිස්සු වටිනාකමේ සංනිධියක් විදිහට මුදල් ළඟ තබා ගන්න දක්වන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ වැඩක් වෙන්නේ නැහැ. තියාගෙන මේ කාලේ මේ බයික් එක අරන් තියාගත්තා නම් අද 1,50,000ට විකුණනවා. ඒ කියන්නේ රුපියල් 50,000ක ලාභෙකුත් තියෙනවා. ලාභෙකුත් තියෙනවා නේ. පාවිච්චි කරලා 50,000ටත් විකුණලා. 50,000ක ලාභෙකුත් තියෙනවා. ලාභෙකුත් තියෙනවා. හරි. එහෙනම් අපි කියනවා මේ වටිනාකමේ සංනිධියක් විදිහට කටයුතු කරනවා කියන එක මුදලේ කාර්යය. හැබැයි මේ මුදලේ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න නම් මුදලේ මිල, ඒ කියන්නේ මොකද්ද? අපි කියන මුදලේ වටිනාකම ස්ථාවරව තියෙන්න ඕනේ. ඒ කියන්නේ උද්දමන පීඩනයකින් නැතුව ආර්ථිකය දුවලා තියෙන්න ඕනේ. තව මේකේ මුදලේ කාර්යයක් විදිහට මම මේ ළඟදී ගත්තා ෆෝන් එකක්. මම ෆෝන් එක ගෙවන්න මං ගාව සල්ලි තිබ්බේ නැහැ. මං ඉතින් ඒ කඩේ මුදලාලිට කිව්වා මුදලාලි මට සම්පූර්ණ මුදලම ගෙවන්න විදිහක් නැහැ. මම ෆෝන් එක අද ගෙනියන්නම්. මම මාසිකව මුදල් වාරික වශයෙන් ගෙවලා මම මේ ෆෝන් එක පාවිච්චි කරට ගන්නද? ඒ මුදලාලි කිව්වා හරි. සර් අද අරන් යන ෆෝන් එක මට මාසිකව රුපියල් 10,000 වගේ ගෙවන්නකෝ.
ඊළඟට කිව්වා. ඒ වගේ දේකුත් මේක මුදලේ කාර්යයක් විදියට ගන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ අපි අද භාණ්ඩයක් අරගෙන ඒ භාණ්ඩයට ගෙවීම කරන්නේ අද නෙවෙයි කල් අනාගතේ. පසු වෙලා අනාගතේ තමයි ගෙවීම. එහෙම ගෙවීම කරද්දී මුදල් කියන එක යොදා ගන්න පුළුවන්ලු. අනාගතේ ගෙවීම කරන්න මුදල් කියන එක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන එකක් යොදා ගන්න බැරි වෙන්න එපා එහෙම. බැරි වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ දැන් ඒ මුදලාලි කියන ඔයා ෆෝන් එක අරන් යන්න. ඔයා ෆෝන් එක අරන් ගිහලා පුළුවන් නම් ඔයාගේ ඔය බයික් එක ෆෝන් එකකට තියලා යන්න කියලා. හරිද? ඒ කියන්නේ කැමති මේ ෆෝන් එක දීලා ඔයාගේ බයික් එක අරගන්න. සගේ බයික් එක මුදලාලි අරගන්න කැමති. හරිද? ඊට පස්සේ අවුරුදු 5ක් ගිහිල්ලා 5ක් විතර යනවා කියනවා. අපි අවුරුදු 5ක් නෙවෙයි 2ක් විතර ගමුකෝ. ෆෝන් එක ගෙවලා ඉවර කරන්න හදන්නේ වුණා. තව අවුරුදු 2කින් තමයි සල්ලි ටික ගෙවන්නේ. එහෙම ගෙවන්න යද්දී ඔයාටත් දැන් සර්ටත් වැඩක් නැහැ මේ බයිසිකලේ. සර් හිතනවා හරි එදා මගෙන් ඉල්ලෝනේ බයිසිකලේ. අද මම මේ බයිසිකලේ දීලා ෆෝන් එකේ ලෝන් එක කවර් කරලා දානවා. හැබැයි අද ගිහිල්ලා බයික් එක දෙන්න බලද්දී මුදලාලි කියනවා අද නම් මට ওই බයික් එක එපා. දැන් ඔයිට වඩා හොඳ ලේටස්ට් බයික් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මට අද ඕක එපා කියලා. සමහරවිට මුදලාලට බයික් 4-5ක් තියෙනවා පුළුවන්. ඒ විදිහේ ඒ වෙනකොට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර කල් පසු වෙලා සිදු කරන ගෙවීම් කාර්යක්ෂමව කරන්න අර බයික් එක යොදා ගන්න බෑ. හැබැයි ලක්ෂය ගිහින් දුන්නා නම් ලක්ෂයක් අපි හිතමු ලක්ෂ 5 කියලා ෆෝන් එක. ලක්ෂ 5 ගිහින් දුන්නා නම් එයා කියනවාද අපෝ ලක්ෂ 5 ගන්න බෑ මට කියලාද? නෑ. එහෙම කියන්නේ නෑනේ මොකද ළමෝඩ සල්ලි කියන දේ තාම මට වටිනවා අනික මුදල කියන එක පොදුවේ පිළිගන්නවා වාහනයක් වගේ. යාට ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මොකද මුදලෙම ගහලා තියෙනවනේ. මොකද්ද? ශ්‍රී ලංකාව තුළ ඕනෑම වටිනාකමකින් යුතු ගනුදෙනුවක් පියවන්න මේක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අනාගතේ කල්පසු වෙලා සිදු කරන ගෙවීමක් කාර්යක්ෂමව කරන්න නම් සිදු කිරීමට නම් මොකක් භාවිතා කරනවද? අපි මුදල් භාවිතා කරනවා. නැතුව බයිසිකලයක් යොදා ගන්න බෑ. ඔන්න ඔය විදිහට කල්පසු වෙලා සිදු කරන ගෙවීම් ටික මුදල් මගින් යොදාගෙන කරන්න පුළුවන් නම් අපි ඒකටත් කියනවා එක කාර්යයක්. අපි ඒකට ටිකක් විශේෂ නමක් කියන්නේ මොකක්ද කියන්නේ? මුදලේ අපි කියනවා මුදල විලම්බීත මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. විලම්බීත ගෙවීම් මාධ්‍යයක් ඔව් විලම්බීත ගෙවීම් මාධ්‍ය. ගෙවීම් මාධ්‍ය. ගෙවීම් මාධ්‍යයක් ලෙස කටයුතු කරනවා. දැන් එතකොට අපි ඕවා කියාගෙන ඉද්දී මේ වගේ දෙකට දැන් උත්තර මෙහෙම ලියද්දී මම මෙහෙම දිගට එක ගොඩේ ලියනවා. සමහරවිට ඒ කොහොම හොයාගන්නත් බෑ මොකද්ද මේක වෙන් වෙන්න ඕන තැනවත් කියලා. අන්තිම වෙලාවේ දැන් සමහර විට පේපරේ බලන මැඩම් පොස 4:20ට හෝ 4:00 කාලට ඕෆ් වෙනවා නම් 4:10ට ළමයිගේ පේපරේ ගන්න පුළුවන් බලන්න. අන්තිම මොහොතේ ගන්න පේපර්. ඒ අන්තිම මොහොතේ ගන්න පේපරේ එක ගොඩේ ලියලා තියෙනවා. සෝ ඒ වෙලාවට සර් වගේ පේපර් එක බැලුවොත් කොහොමද ලකුණු දෙන්නේ? දැන් අපි ඔය ඇත්තටම ක්ලාස් වල පේපර්ස් බලනවානේ. එහෙන් බලද්දි සමහරවිට කිදු දෙන්න තියෙනවා නම් සෙනසුරාද වගේ බලන දවස් තියෙනවා. එතකොට ඉතින් බලන්න අපේ තියෙන මේ ෂෙඩියුල් එකත් එක්ක වෙලාව මදිකම. එහෙම වෙනවා. එතකොට ඉතින් බලන්නේ අර නිකන් ඇහෙන් දකින්නකොට මෙහෙම මේ ටික තිබ්බ තමයි කියලා දකින්නකොට දරබඩ ගාලා දාගෙන. හැබැයි එහෙම වචනයක් අර ලස්සනට දැක්කේ නැත්නම් පැහැදිලිව තිබ්බේ නැත්නම් මේක ලියන්න නැද්ද කොහොමද කියලා සමහරවිට ලකුණු අඩු වෙලා තමයි. ඕකම ඉතින් අපිට ඔය A level වලදී කියන්නේ අපි පේපර්ස් බලද්දි වෙනදී ඕක ඇත්තටම A level පේපර් එකක් බලද්දි වෙන්නත් පුළුවන්. ඒ අන්තිම මොහොතේ ඒ ගුරුවරයා ගෙදර යන්න බලන් ඉන්නේ. එයාගේ බස් එක 4:25ට ඉස්කෝලේ ළඟින් යනවා. ඔයාගේ පේපරේ 4:10ට අතට ගන්න. ඔයාගේ පේපරේ හරියටම ඒ අකුරෙන් අකුර කියවල ලකුණු දෙන්න තරම් ගුරුවරයාට වෙලාව නැහැ. කාලය නැහැ. ඒ වගේ මොහොතක පටපට ගාලා ලකුණු දෙන්න විදියක් නැහැ. මේක ගොඩේ ලියලා දෙන ඉන්නේ. ඒතකොට සමහරවල් ලකුණු දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම වෙලාවක පේපරයක් හම්බෙලා ඒ පේපරේ ලස්සනට ලියලා තිබ්බොත් ඒ කියන්නේ මේ වගේ කරුණ ලියලා අංකයක් දාලා මේක ලස්සනට ලියලා පළවෙනි කාර්යය කියලා ඒක ඕනනම් මේක ලකුණු 4ක් දෙන හින්දා දක්වන්න කියලා තෝ පැහැදිලි කරන්න වගේ තිබ්බොත් මේ හුවමාරු මාධ්‍යයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නත් ඕන. මෙහෙම පැහැදිලි කළා රූලක් කරලා දෙක කියලා දාලා ඊළඟ කරුණ ලියලා ඒක පැහැදිලි කරලා ඒ වගේ ලස්සනට තිබ්බොත් මෙන්න මේ හුවමාරු කියන වචනය දැක්ක ලකුණු දීලා තමයි යන්නේ. ටට්ටක් ගාලා දීලා. හැබැයි ඔයා හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු නොකිරීම කියලා ලියලා තිබ්බත් මිශ්‍රණය වෙලාව නොකිරීම කියලා කියන්නේ කියව ගන්න. හුවමාරු කියන දකින්න තියෙන්න පුළුවන්. හුවමාරු කියන කැලල තිබ්බනම් කෙලින්ම ලකුණු දීලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට chance එකකුත් සෙට් වෙන්න පුළුවන්. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු.
හරි. ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙනවා හරපත් මුදල් ලෙස සැලකීමටත් ණයපත් මුදල් ලෙස නොසැලකීමටත් හේතු කවරේද කියලා. හරපත් වලින් මොකද්ද කරන්නේ? ණයපත් වලින් මොනවද කරන්නේ? හරපතෙන් කරන්නේ ඔයා ගාව තියෙන ඔයාගේ අම්මා තාත්තා ඔයාට මාසික පතා ඔයාට එකතු කරලා එක ගිණුමක දාලා පුංචි මට තිබ්බත් පුංචි ටිකිරි මාරි කියලා account එකක්. මම ඒකේ තමයි මංචි ටිකිරි මාරි වගේ මට හම්බුනේ පුංචි ටිකිරි මාරි කියලා. ඒ මගේ බැංකුවෙන් මට එකතු කරලා තිබ්බ ගිණුම. මට ඒක 18 ඉවරුණාට පස්සේ අම්මා මට ගෙනත් දුන්නා පොඩි ප්ලාස්ටික් කාඩ් එකක් වගේ එකක්. ඒ කාඩ් එක පාවිච්චි කරලා මම ඔය ඉදිරියටලා ගෙවල් ළඟ තියෙන කඩේකින් කොත්තුවක් රයිස් එකක් එහෙම කනවා. එතකොට ඒකදි වෙන්නේ මගේ අර account එකේ තිබ්බ සල්ලි ටික ඒ කඩේට ඩිරෙක්ට්ලි මාරු වෙනවා. බැංකුව අතරමැදියෙක් ලෙස කටයුතු කරලා. හැබැයි ණයපතෙන් වෙන්නේ වගේ දෙයක්ද? නෑ, ණයපතෙන් වෙන්නේ ණයපතක් ගන්න අපිට ගිණුමක් අවශ්‍ය වෙන්නේ නෑනේ. ගිණුමක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන මුදල් නෙමෙයි. දැන් හරපතේ නම් අපේ බැංකුවේ තියෙන මුදල් ටික තමයි අර කොත්තු කද්දී ඒකට මාරු වෙන්නේ. හරිද? කොත්තුව ගනින්නේ රුපියල් 1000ක් නම් කොත්තුව account එකේ තියෙන සල්ලි වලින් 1000ක් කැපිලා නේ. අපි හිතමු BOC account එකක් කියලා මේකෙන් 1000ක් කැපෙනවා. තව මොන හරි ගනිද්දි රුපියල් 100ක මේකෙන් කැපෙනවා. නිකන් හරියට අපේ ලාච්චුවේ තිබ්බ සල්ලි ටික 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 කඩේ මුදලාලි ගැත්තට යනවා වගේ තමයි. මාරු මාධ්‍යයක් විතර මේ කටයුතු කරනවා වගේ තමයි. හැබැයි ණයපතක් ගත්තොත් ණයපතකද අපිට account එකක් නැහැ. account එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ණයපතක් ගන්න. හරි. ණයපතකදී වෙන්නේ අපේ මෙච්චරකල් හම්බ කරපු සල්ලි කඩේ මුදලාලිට දෙනම නෙවෙයි. අපි මේ ණයපත දීලා ක්‍රෙඩිට් කාඩ් එක දීලා කොත්තුවක් කෑව කියලා කියන්නේ. ඒ කියන්නේ බැංකුව විසින් කිසියම් වූ මුදල් ප්‍රමාණයක් මෙයාට ලෝන් එකක් විදියට දෙනවා. ලෝන් එකක් විදියට දෙනවා. මෙන්න මේ ලැබුණු ලෝන් එක පාවිච්චි කරලා තමයි මෙයා කොත්තුව ගන්න. එතකොට මෙයා මේ ලෝන් එක විදියට ගත්ත මුදල් ප්‍රමාණය යම් ආකාරයකට ගෙවීමක් කරන්න ඕනේ. මේ ගෙවීමක් කරන වෙලාවෙත් හරියට දිනේට ගෙවීම කරේ නැත්නම් accounts වල credit card වල ඔයගොල්ලෝ අම්මලා තාත්තලා දන්නවා මේකට එකතු කරනවා well poly ඉතාලම භයානකයි. ගොඩක් මිනිස්සු නැති දන්නේ නැති කමින් ගන්නවා credit card. මේ තුලින් සර් ණයපතක් කරපතක් වෙන් කරගන්න හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ණයපතක් කියන එකේදී වෙන්නේ නැත්නම් අපි සල්ලි ගනිද්දි වෙන්නේ ලෝන් එකක් දෙන එකනේ. ලෝන් එකක්. අපි ගිණුමේ තියෙන සල්ලි හුමාරු වීමක් නෙමෙයි. හරි. right. ඊළඟ ප්‍රශ්න. ඊළඟට අහලා තියෙනවා ආසන්න මුදලක් සහ මුදල් ආදේශකයක් අතර වෙනස දක්වන්න. මොනවාද ආදේශක මුදල් කියන්නේ? මුදල් ආදේශක වල යන කලින් අපි මුදල් වර්ග ටික කියලා ඉන්නේ. ව්‍යවහාරික මුදල්, ආදේශක මුදල් සහ ආසන්න මුදල් සහ විද්‍යුත් මුදල්. ව්‍යවහාරික මුදල් කියන්නේ මොනවාද? අපි ව්‍යවහාර මුදල් කියන්නේ අපි ගමුකෝ මුදල් කියන එක එක විදිහේ මුදල් තියෙනවා. හරිද? මුදල් කියන එක එක අර්ග තියෙනවානේ. එකක් තමයි ව්‍යවහාර මුදල්. විවහාර මුදල්. ඊළඟට අපේ ගාව තියෙනවා බැංකු මුදල් නේ. බැංකු මුදල්. ඊට පස්සේ අපි කතා කරන ආසන්න මුදල්. ඒ කියන්නේ හරපත් වගේ දේවල්. ආසන්න මුදල්. ඊට පස්සේ තව මුදල් තියෙනවා ආදේශක මුදල්. ආදේශක මුදල්. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල්. හරිද? ඔයගේ මුදල් වර්ග කිහිපයක්ම තියෙනවා. අපි මෙතෙන් දැන් අහලා තියෙන ඇතරම ආසන්න මුදල් ආදේශක අතර වෙනස විතරයි. දැන් පොඩ්ඩක් මේ මුදල් ගැන ටිකම කතා කරගෙන එමු. දැනුම් මට්ටම පොඩ්ඩක් මතක් කිරීමක් කරමු මේ විභාගයට ආසන්න වෙලාවනේ. ඔව්. එකක් කර යහුවතින් නේ. ඔව්. හරි. එතකොට මේ විවහාර මුදල් කියන එක මම මුලින්ම කතා කරනවා සර්. විවහාර මුදලක් කියලා කියන්නේ දැන් උදාහරණ විදිහට ගත්තොත් විවහාර මුදල් තමයි අපි එදිනෙදා පාවිච්චි කරන්නේ. يعني කාසි හා නෝට්ටු කියන ඒවා තමයි විවහාර මුදල් ගණනට එන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මහ බැංකුව අපි කියන මූල්‍ය අධිකාරිය කියලා යාට. හරිද? ශ්‍රී ලංකා මහ බැංකුව නැත්නම් මූල්‍ය අධිකාරිය විසින් මුද්‍රණය කොට ආර්ථිකයට නිකුත් කරලා තියෙන මුදල් වලට තමයි අපි කියන්නේ විවහාර කාසි හා නෝට්ටු. කාසි හා නෝට්ටු කෙලිම කියනවා. හරිද? මහ බැංකුව විසින් ආර්ථිකයට
ආර්ථිකයට මුදා හැර ඇති කාසිහා නෝට්ටු. ඔකට තමයි ව්‍යවහාර මුදල් කියලා කියන්නේ. ඊළඟ තියෙනවා බැංකු මුදල්. මොකද මේ බැංකු මුදල් කියන්නේ? අපිට මේ අපි එකවතු කරලා තියෙන ඉතුරුම් ගිනුම් නෙමෙයි මේ කතා කරන්නේ. අපි ඔයා දන්නවා චෙක්පත් මගින් ගනුදෙනු කර හැකි ව්‍යාපාර කටයුතු සඳහා බොහෝ විට පාවිච්චි කරන ලබන අපි අර account වලදී කියන්නේ ජංගම ගිණුම් කියලා. මෙන්න මේ ජංගම ගිණුම් වල තියෙන මුදල් වලට තමයි අපි දැන් බැංකු මුදල් කියලා කියන්නේ. මං හරි නේද? හරි. එතකොට සර් මේ බැංකු මුදල් ජංගම ගිණුම් වල තියෙන තැන්පතුනේ. තැන්පතු. ඒ කියන්නේ අපේ ගාව නම් ඇත්තටම තියෙන්නේ අපේ ගාව තියෙන ඉතුරුම. මේ ගොඩක්ම තියෙන ඉතුරු ගිණුම්. ඕගොල්ලෝ දැකලා තියෙන කාඩ් එකම දාලා ඉතුරු කිරීමේ ගිණුමක්ද එහෙම නැත්නම් ජංගම ගිණුමක්ද කියලා තෝරන්න එනවානේ. ජංගම ගිණුම් වලටම අපි කියනවා ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. මොකද්ද තැන්පතුව කියන්නේ? ඔබ නේ. එතකොට අපි ගහන්න නම් ඉතුරුම් තැන්පතුවෙන් තමයි අපිට සල්ලි ඕනේ කියලා තමයි බලන්නේ. හැබැයි ඔන්න ඔය අපේ ගාව ඉතුරුම් තැන්පතු තිබ්බට ගොඩක් ව්‍යාපාරිකයන් ගාව තියෙන්නේ ඉල්ලුම් තැන්පතු. නැත්නම් අපි කියන ජංගම ගිණුම්. අන්නේ ජංගම ගිණුම් වල තියෙන ශේෂයට තමයි බැංකු මුදල් කියලා කියන්නේ. ඒකෝ ඉතිරි කිරීමේ ගිණුමකවත් ස්ථාවර තැන්පතුවකවත් තියෙන ගිණුම මුදල් නෙවෙයි ජංගම ගිණුමක. අපි නැත්තම් කියන ඉල්ලුම් තැන්පතුවක තියෙන මුදල් තමයි බැංකු මුදල් කියන්නේ. මේ බැංකු මුදල් තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ජංගම ගිණුම් තියාගන්න පුළුවන් වෙන්නේ ඕනම බැංකුවක තියාගන්න පුළුවන් වෙන්නේ. ඕනම බැංකුවක බෑනේ. ඕනම බැංකුවක බෑ. NSB වගේ බැංකුවක බැංකු මුදල් මේ ඉල්ලුම් තැන්පතු පවත්වා ගන්න බෑ. බෑ. ඒ කියන්නේ මොන වගේ බැංකුවල තියාගන්න පුළුවන්? වාණිජ්‍ය බැංකුවල පමණමයි තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි වාණිජ්‍ය බැංකුව නම් අපේ ශ්‍රී ලංකාවේ කීයක් තියෙනවද? 24ක්. අන්නේ වාණිජ්‍ය බැංකුවක හරිද? ඔන්න බලන්න මම ගන්නම්. වාණිජ්‍ය බැංකුවක මේ වාණිජ්‍ය බැංකුවටත් පුළුවන් ඉතුරුම් ගිණුම් තියාගෙන යන්න, ස්ථාවර ගිණුම් තියාගෙන යන්න. අපි මේ කතා කරන ජංගම ගිණුම් තියාගෙන. එහෙනම් වාණිජ්‍ය බැංකුවක පවතින මොන ගිණුම් වලද? ජංගම ගිණුම්. ජංගම ගිණුම් වල. ගිණුම් වල පවතින ශේෂයන්. පවතින ශේෂයන්. අපි කියනවා බැංකු මුදල්. ඒක නිසා ද්‍රවශීලතාවය ගැනත් අපි පොඩ්ඩක් මතක් කරගෙන යන්න. මේ ව්‍යවහාරික මුදල් වල ද්‍රවශීලතාව 100ට 100ක් තියෙනවා. අපි කියන පූර්ණ ද්‍රවශීලතාවය. හැබැයි බැංකු මුදල් කියන එක අපිට පර්ස් එකෙන් අරන් එළියට දීලා වතුර බෝතලයක් මිලදී ගන්න, පෑනක් මිලදී ගන්න දෙන්න පුළුවන්. හැබැයි බැංකු මුදල් කියන එක ඩිරෙක්ට්ලි අපිට දෙන්න බැහැ නේද? එතකොට අපිට පූර්ණ ද්‍රවශීලයි කියන්න බෑ. පූර්ණ ද්‍රවශීල නෑනේ. පූර්ණ ද්‍රවශීල නෑ. හැබැයි අපි කියන පූර්ණ ද්‍රවශීල නැති වුණාට පූර්ණ ද්‍රවශීල නෑ. ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. පූර්ණ වශයෙන් නැත. හැබැයි ඊටාම ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. right. මොනවාද ඒතකොට ආසන්න මුදල් කියන්නේ? මම කියන ආසන්න මුදල් වලට මම නම් මතක තියාගෙන ඉන්නේ ඇත්තටම මේ නිකන් උදාහරණ තමයි මම මතක තියන්නේ. නිකන් හරපත් වගේ. හරපත් වගේ. අපි නිකන් උදාහරණ විදිහට ගමුකෝ. හරිද? උදාහරණ විදිහට අපි ගන්න පුළුවන් හරපත්. ඊට පස්සේ ඉතුරු කිරීම ගිණුම්. ඉතුරුම් තැන්පතු. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු. ඔන්න ඕවා තමයි මේකට උදාහරණ වෙන්නේ. එතකොට මෙන්න මේ ගැන චුට්ටක් කල්පනා කරන්නකෝ. සර් ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන්නේ. ස්ථාවර තැන්පතුවක සල්ලි දාන්නේ. අපි ගනුදෙනු කිරීමේ පරමාර්ථයෙන්ද නැත්නම් ඉතුරු කිරීමේ පරමාර්ථයෙන්ද? මොනවාද මගේ අර පුංචි ටිකිරි මාරේ account එකට අම්මා තාත්තා සල්ලි එකතු කරලා තිබිලා තියෙන්නේ මේ මට එදිනදා විඳන් ගන්න නෙමෙයි. කවදා හරි දවසක ඕන වෙයි මේ ළමයාට. මට දවසක මගේ ආසාව තමයි Lamborghini එකක් පදින එක. මගේ Lamborghini එක ගන්න පොඩි කාලේ ඉඳන් සල්ලි ටිකක් දාලා. ඒ කියන්නේ ඒගොල්ලෝ එකතු ඉතුරු කරලා. ඒ කියන්නේ වියදම් කරන නෙමෙයි. නෙවෙයි. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නම නෙවෙයි මේ ගිණුම් වල මේ නමේම තියෙනවනේ. ඉතුරු කිරීමේ පරමාර්ථයකින් තමයි සල්ලි දාන්නේ. හරි. ස්ථාවර තැන්පතු වලත් සල්ලි දාන්නේ ඉතුරු කිරීමේ පරමාර්ථයෙන්. හරි. ඒ කියන්නේ මේ වටිනාකම ගෙනහිල්ල මේ ගිණුම් වල දානවා. සල්ලි ගිහිල්ලා මේ ගිණුම් වල දාලා රැස් කරලා තියාගන්නවා. ඒ කියන්නේ වටිනාකම රැස් කරලා තබා ගන්න තමයි මේ ගිණුම් වල සල්ලි දාන්නේ. එහෙනම් මේ සම්නිධියක් කියලා අපි කතා කරන්නේ මුදලේ කාර්යයක් විදියට.
ඒ කියන්නේ මේ ඉතිරි කිරීමේ තැන්පතු වලින් ස්ථාවර තැන්පතු වලින් අර සර් කියපු වටිනාකමේ සම්නිධියක් නේ වටිනාකම එකතු කරලා තියාගන්නවා කියන එක. වටිනාකමේ සම්නිධියක් කියන කාර්ය ඉටු වෙනවද නැද්ද? කාර්ය ඉටු වෙන. ඒකත් එතකොට ද්‍රවශීලතාවයේ ඉහළ තත්වයක් නැහැ. ඔව්. නමුත් ද්‍රවශීලතාවයක් තියෙනවා. තියෙනවා. ඒ වගේම සර් දැන් අපි කිව්වනේ මේ වැඩි සල්ලි දාන්න ඉතුරු කරන්න. ඉතුරු කරන්න. හුවමාරු කරන්න නෙවෙයි. නෙවෙයි. ඒ කියන්නේ අර මුදලේ කාර්යනල පළවෙනි කාර්ය හුවමාරු මාධ්‍යයක් විදියට කටයුතු කරන්න නෙවෙයි මේවේ සල්ලි දාන්න. වටිනාකම රැස් කරලා තියාගන්න. ආච්චි වගේ. ආච්චි වගේ. එහෙනම් මේක හුවමාරු මාධ්‍යයක් වෙන මුදලේ කාර්ය ඉටු කරන්නේ නැහැ. මේ පරමාර්ථෙම මේවයි මුදල් දාන්න හුවමාරු කරන්න නෙවෙයි. මේ පරමාර්ථ වෙන්නම ඉතුරු කරන්න සල්ලි දාන්න. සල්ලි දාන්න. වටිනාකම රැස් කරලා සම්නිධියක් විදියට තියාගන්න තමයි සල්ලි දාන්න. සල්ලි දාන්න. එහෙනම් මේ ඉතිරි කිරීමේ ගිණුම් වලින් ස්ථාවර තැන්පතු වලින් අපි කියනවා මේ හුවමාරු මාධ්‍යයක්. හුවමාරු මාධ්‍ය. හුවමාරු මාධ්‍යයක් යන මුදලේ කාර්ය ඉටු නොකරන. ඉටු නොකරන. කරන. හැබැයි වටිනාකමේ සම්නිධියක කාර්ය පමණක් ඉටු කරන. ඉටු කරන. මෙන්න මේකේ අනිත් පැත්ත තමයි නේද මේ මුදල් ආදේශකවල තියෙන්නේ. ආදේශවලදී හරිම සරලයි. පරලම සරලයි. මතක තියාගන්න. එතකොට මුදල් ආදේශකවල තියෙන්නේ හුවමාරු මාධ්‍යයක් ඉටු කරන. මුදලේ සම්නිධියක කාර්යයක් ඉටු නොකරන. මුදල් වලට තමයි මුදල් ආදේශක මුදල් කියන්නේ. ආදේශක මුදල් කියන්නේ. අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ණයපත්. ණයපත්. ඊපස්සේ පෙරගෙවුම් කාඩ් කරන්න පුළුවන්. එතකොට තමයි විද්‍යුත් මුදල් කියන්නේ අර පොඩි ප්ලාස්ටික් කාඩ් වගේ දේවල් නේ. කාඩ්. පොඩි කාඩ් පත්. දැන් අපිට හොඳ උදාහරණයක් තියෙනවා. මම ඔය ක්ලාස් එකක් කරන්න ගිහින් එන ගමන් නැවතුව පෙට්‍රල් ගන්න. මගේ ඉස්සරහ හිටපු මේ ලාස් තියෙනවා අලුත් ලැම්බෝගිනි එකක්. ඒ ලැම්බෝගිනි එකට තෙල් ගහන්න තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ඉස්සරහින් කාර් එකක් තිබ්බම ලාෆ් මේකට ගියේ තෙල් ගහන්න සෙන්ට් එකකට. ඒතර මම දැක්ක ඉස්සරහා හිටපු මිනිස්සයා දැන් අපි නම් මම සල්ලි අරගෙන ගියේ තෙල් ගහන්න. ඒ මිනිස්සයා සල්ලි නෙවෙයි දුන්නේ අර මේ වගේ කාඩ් පතකුත් අපි ඉතුරු මේ හරපත් ණයපතකුත් නෙමෙයි. ඒ මිනිස්සයා දුන්නේ වෙනස්ම කාඩ් එක. ඔව් ලාෆ් එකේ ලාන්චිනේ ගහපු කාඩ් එක. අර අපි කියන්නේ නෙක්සස් කාඩ් කියන නෙක්සස් කාඩ් එක කීලස් එකෙන් දෙනවා. කීලස් එකෙන් දෙන්නේ. අන්න ඒ වගේ එයා දුන්නේ මේ ලාෆ් එකේ කාඩ් එක. ඒ කියන්නේ ඒ කාඩ් එකේදී වෙන්නේ මොකක්ද දන්නවද? ඒ කාඩ් එකේදී වෙන්නේ ඒ මිනිස්සයා මුලින් ගිහිල්ලා සල්ලි යම් ප්‍රමාණයක් ඒ ලාෆ් එකේ කාඩ් එකට දානවා. තැන්පත් කරන්න ඕනේ. ඒ කියන්නේ කාඩ් එකේ තියෙන චිප් එකකට මුදල් දානවා. හරි. ඒ ලාෆ් එකට දීලා කාඩ් එක මෙන්න මේ ලක්ෂයක් දුන්නා මේ ලක්ෂ මේ කාඩ් එකට දාගන්න කියලා කාඩ් එක දාලා. ඒතර කාඩ් එකම තමයි ගණන් ගණන් දෙනු කිරීම සිද්ධ කරනවා. ඔව් සල්ලි පර්ස් එකෙන් හදලා දෙන්නේ නැහැ. අර ලාෆ් එකේ කාඩ් එක අරගෙන තමයි සල්ලි දීම සිද්ධ කරන්නේ. මුදල් ගෙවීම කරන්නේ. එවැනි ඒවාට තමයි අපි කියන්නේ විද්‍යුත් මුදල් කියන්නේ. ඒකෝස මේකේ ද්‍රවශීලතාවය ගැන කතා කරමු. ඒකේ ද්‍රවශීලතාවය ඇත්තටම එන්න අඩු වෙන එක තමයි වෙන්නේ නේ. මේකේ පූර්ව ද්‍රවශීලතාවයක් තියෙන විවහාර මුදල් වල මේකේ ඊට වඩා ද්‍රවශීලතාවය අඩුයි. හැබැයි ඉහළ ද්‍රවශීලතාවයක්. ඊට පස්සේ ආසන්න මුදල් වලට එද්දි තව ටිකක් ද්‍රවශීලතාවය අඩු වෙනවා. මේක ඉතාම පහළ මට්ටමක. ඉතාම පහළ මට්ටමක අපි කියන විද්‍යුත් මුදල් වල ද්‍රවශීලතාවය ඉතාම පහළ. ඒතකොට මේ ද්‍රවශීලතාවය මේ විද්‍යුත් මුදල් ගැන කතා කරනකොට තා පොඩි දෙයක් කතා කරන්න පුළුවන්. දැන් මම කිව්වේ විද්‍යුත් කාඩ් පතක තියෙන කියලානේ. ඒ වගේම තව මේක තියාගන්න පුළුවන් විද්‍යුත් කාඩ් පතකයි කාඩ් පතක වගේම තියාගන්න පුළුවන් පරිගණක පද්ධතියක් තියාගන්නත් පුළුවන්. අපි ඔය ක්‍රිප්ටෝකරන්සි ඒක කොහෙද තියෙන්නේ? ඒවත් විද්‍යුත් මුදල් විදියට පොඩි චිප් එකක් භාවිතා කරලා තියෙන්නේ. ඒව ඇත්තටම දැන් අපි දැකලා තියෙනෝනේ බිට්කොයින් එකක් ඊට පස්සේ මේ බීජකොර ගහ පුරන් කාසියක් තියෙනවා. අපිට අතින් අල්ලන්න බෑ. අතින් අල්ලලා බලන්න බෑ. ඇහැට නිකන් මේ සජීවීව දැකලා නැහැ. ඒවා අපි මේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ තියෙනවා තමයි කියලා විතරයි අපි දන්නේ. පරිගණක පද්ධතියක ගබඩා කරලා තියෙනවා. හරිද? අපි කියනවා විද්‍යුත් කාඩ් පතක හෝ පරිගණක පද්ධතියක ගබඩා කරලා තියෙන මුදල් වලට තමයි අපි කියන්නේ විද්‍යුත් මුදල් කියන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ එක තමයි ආදායම මත හා පොලි අනුපාතිකයේ මත තීරණය වන මුදල් ඉල්ලුමේ වෙනස පැහැදිලි කරන්න කියලා නේද? ඒතර මේ මුදල් වලට මුදල් තියාගන්න චේතනා තුනක් තියෙනවා. කියන්නේ මුදල් තියාගන්න කියලා කියන්නේ මුදල් මේ පර්ස් එකේ තියාගන්න ළඟ තියාගන්න. ඒතු ඉතුරුම් තැන්පතු වලවත් කොහෙවත් තැන්පතු වල දාන්න නෙවෙයි. සල්ලි මේ පර්ස් එකේ දාලා තියාගන්න. මේ මුදල් වලට කරන ඉල්ලුමක්. මුදල් වලට ඉල්ලුමක් ඇති වෙන්න තියෙන චේතනා කීපයක්. චේතනා තුනක් තියෙනවා. මම හරිද? ඔව් හරි. මට එදිනෙදා මගේ පර්ස් එකේ මම සල්ලි ප්‍රමාණය යම් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා.
මට දිනදා ජීවිතේ මම බස් එකේ යද්දි බස් එකේ කන්ඩක්ටර්ට මුදල් කීපයක් ලබා දීලා ටිකට් එකක් ගන්න. මට එදිනෙදා මං ගමන් කරනකොට මට 30ක් ආවහම වතුර බෝතලයක් මිලදී ගන්න. මම ක්ලාස් කරන්න යද්දි මට පෙන් එකක් අවශ්‍ය වුණා මට පෑනක් මිලදී ගන්න. මට යම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එවැනි මුදල් වලට අපි කියනවා අපි එවැනි මුදල් ළඟ තබා ගැනීමට අපි කියනවා ගනුදෙනු චේතනාවෙන් යුතුව මුදල් ළඟ තබා ගැනීම. ඒ කියන්නේ සල්ලි ළඟ තියාගන්න මොකටද ගනුදෙනු ගනුදෙනු කර එදිනෙදා ජීවිතේ කටයුතු ගනුදෙනු කරන්න. ඒ කියන්නේ ටිකට් එකක් ගන්න, ටිකට් එකක් සකියු වගේ වතුර එකක් ගන්න. ඒ වගේ ගනුදෙනු කරන්න. ඒ කියන්නේ ගනුදෙනු කරන්නත් යම් මුදල් ප්‍රමාණයක් ළඟ තියෙනවා. එහෙනම් අපි කියනවා මුදල් ළඟ තියාගන්නේ ඇයි? ගනුදෙනු කරන්න. ගනුදෙනු චේතනාවයි. තව මොනවද තියෙන්නේ? මං කෝකටක් කියනස හැමදාම මම දිනපතා රුපියල් 150ක් 200ක් කෝකටක් කියලා යම් මගේ account එකක් තියෙනවා People's Bank එකේ මම තැන්පත් කරනවා. කෝකටක් කියලා. මේ ළඟදී මං මගේ මේ හෙම්බිරිස්සාවක් උණක් හැදිලා මම මේ ස්පිරිතාලෙට ගියා. ස්පිරිතාලේ පොලිම කිලෝමීටරයක් විතර තියෙන ඉඳන් මම ළඟ තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකට ගියා. ගියාම මං ගාව මගේ පර්ස් එකේ රුපියලක්වත් නැහැ. මට වියදම් කරන්න විදියක් නැහැ. ડોක්ටර් ඇහුවා මගෙන් මේකට රුපියල් 1500ක් යනවා. මෙන්න මේ බෙහෙත් ලේ එකක් චෙක් කරන්න ඕනේ. මෙන්න මේ බෙහෙත් ටික ෆාමසියෙන් ගන්න. ඊටදාකර ලොකු තුන්ඩුටයක් දුන්න පොතක් වගේ. මට ඒ ටික ගන්න මගේ පර්ස් එක ගල්ලා බැලුවාම ડોක්ටර්ට ගෙවන්නවා මං ගාව සල්ලි නැහැ. හැබැයි සර් මම දවස ගාන රුපියල් 200 ගාන එකතු කරලා මගේ account එකේ යම් මුදල් ප්‍රමාණයක් තිබ්බා. මම එහෙම එකතු කළේ කවදා හරි මගේ අසනීප තත්වයක් ඇති වුවොත් මට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්න කියලා. හදිසියක් වුණොත් ගන්න යම් මුදල් ප්‍රමාණයක් තියාගත්තා. එවැනි මුදල් වලට මොන වගේ නවත්තස දෙන්න පුළුවන්? ඒ කියන්නේ ওই ටික තියාගෙන හිටියෙම මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනෝදින් ගන්නනේ. ගන්න. ඒ කියන්නේ ආරක්ෂාව සඳහානේ ඔය ටික තියාගත්තේ. ඒ නිසා අපි කියනවා ආරක්ෂණ චේතනාව කර මුදලට කරන ඉල්ලුම කියන්නේ. ඒ කියන්නේ ආරක්ෂණ චේතනාව කියලා කියන්නේ. එහෙනම් ආරක්ෂණ චේතනාවෙන් තමයි තා මුදල් ටික ළඟ තියාගන්නේ. මම තව මුදල් ටිකක් තියන් හිටියා මේ කොටස් වෙළඳපොළ සහ ඔය ණයකර මිලදී ගන්න ඔය භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර වගේ මිලදී ගැනීම සඳහා මම මුදල් ප්‍රමාණයක් තියන්නේ. ඔය සල්ලි දාන්නෙම ලාභ ලබන්න. ලාභ ලබන්න. අනාගතයේදී ලාභයක් ලබන්න. අපි කියනවා ඒ ලාභ ලබන්න අපේක්ෂාවෙන් කරන දේවල් වලට අපි කියන හොඳ නම. ලාභයක් අපේක්ෂාවෙන් නම් අපි ඒ දේ කරන අපි කියන සමපේක්ෂණ ක්‍රියාවක් කියලා නේ. අනාගතේ මම මේ දවස් ටිකේ මම සල්ලි ටික දැම්මේ නෑ සර්. මොකද මේ පොලි අනුපාතය ටිකක් වැඩි. වැඩි. පොලි අනුපාතය වැඩි වෙනවා කියන අනාගතේ නම් අඩු වෙයි කියලා මට නිකන් පොඩි සැකයක්. සැකයක් හිතෙනවා. ඒ කියන්නේ ඔය සොරකුම් පත්තල, පිල්ල පත්තල, කොටස් වල මිල අඩු වෙයි කියලා. මිල අඩු වෙයි කියලා. එහෙම අඩු වුණොත් මගේ මේකේ වැඩක් නැති වෙයි කියලා මම පොඩ්ඩක් තියාගෙන හිටියා. ඔව් ඉතින් අද වැඩි මිලට අරගෙන අනාගතේ අඩු වෙනවා. ඉතින් අඩු මිලට ගෙන ඉක්කොන්න වෙන්නේ. ඉක්කොන්න වෙන්නේ. ඒකින්ද මම පොඩ්ඩක් තියන් හිටියා. එවැනි ඒවාට අපි කියනවා ආරක්ෂණ නෙමෙයි සමපේක්ෂණ චේතනාවෙන් යුතුව මුදලට කරන ඉල්ලුම. සමපේක්ෂණ මේ දෙකට සඳහාම අපි පාවිච්චි කරේ වෙන දෙයක්. ආදායමයි විතර. ආදායම මොන වගේ විදියට. හැබැයි මේක සඳහා භාවිත කරේ අපි පොලිය නේද? ඒ කියන්නේ මේම සීන් තමයි ඒ කියන්නේ ඉතින්නකෝ අපි ගෙදර තියෙන ආදායම වැඩි වෙනවා කියලා. අම්මා තාත්තගේ ආදායම වැඩි වෙද්දි අම්මා තාත්තා වෙනදට වඩා වැඩිපුර භාණ්ඩ හා සේවා ටිකක් මිලදී ගන්න. පර්ස් එකේ සල්ලි තියාගෙන ඉන්න. වෙනදට වඩා ගනුදෙනු කරන්න වැඩිපුර සල්ලි තියාගෙන ඉන්න. ඒ කියන්නේ ආදායම වැඩි වුණොත් අම්මගේ තාත්තගේ ආදායම වැඩි වුණොත් භාණ්ඩ හා සේවා ගනුදෙනු කරන්න මුදල් ළඟ තියාගන්න එක වැඩි කරනවා. කියනවා ගනුදෙනු කරන්න මුදල් ළඟ තියාගන්න වැඩි. ඒ වගේම තමයි ආදායම වැඩි වුණොත් ආදායම වැඩි වීම සමග කෝකටත් කියලා අර මම රුපියල් 200ක් දාපු එක මගේ ආදායම වැඩි වුණා මම රුපියල් 1000ක් දාන්න පුළුවන්. ඔය ටිකක් වැඩිපුර තියාගන්නවා නේ. මේ දෙන්න අතර තියෙන මොන වගේ සම්බන්ධතාවය? අනුලෝම සම්බන්ධතාවයනේ. ධන සම්බන්ධතාවය. ඒ කියන්නේ මේ ගනුදෙනු චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම. හරිද? ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම කියන දෙකම තීරණය වෙලා තියෙන්නේ කාට අනුවද? ආදායමට. ආදායම වෙනස් වෙද්දි තමයි මේ දෙන්න වෙනස් වෙන්නේ. ආදායම වැඩි වුණොත් ගනුදෙනු කරන්න මුදල් ළඟ තියාගන්න එකයි. යම්කිසි ප්‍රශ්නයක් වුණොත්
මුදල් මේ යොදා ගන්න මුදල් ළඟ තියාගන්න එකයි දෙකම වැඩි. ආදායම අඩු නොවතින් ගනුදෙනු කරන්නයි යම්කිසි ගැටලුවක් නොවතින් යොදා ගන්න මුදල් ටිකක් තියාගන්න එකයි අඩු. එහෙනම් මේ පළවෙනි මුදලේ ඉල්ලුම් දෙකම මුදල් සඳහා පවතින ඉල්ලුම් දෙකම තීරණය වුණේ පුද්ගලයාගේ ආදායම මත. හැබැයි ඊළඟ සමපේක්ෂණ චේතනාව ටිකක් වෙනස් නේ. මොකක්ද ඒක වෙනසට හේතුව? ඒකේ වෙනසට හේතුව ඇත්තටම ඔකේ පොඩි සංසිද්ධියක් තියෙනවනේ. අපි කියනවා මෙන්න මෙහෙම තත්ත්වයක් නේ. ඒ කියන්නේ දැන් මේ සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ අපි අනාගතයේදී ලාභ ලැබීම උදෙසා. ලාභ ලැබීමේ අපේක්ෂාවකින් සුරුකුම්පත්වල මුදල් දානවා කියන එකනේ. ඔව්. එහෙම මුදල් දාද්දී හොඳට වෙළඳ කොටස් වල ගැන දන්න මිනිස්සු දන්නවා මෙන්න මෙහෙම සීන් එක. ඒ කියන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක් යනවා. කවුද මේ යන්නේ? මේ යන්නේ පොලි අනුපාතිකය. ඉහළ පහළ යනවනේ. ඔව්. පොලි අනුපාතයේ ඉහළ යනවා පහළ යනවා. හරිද? එතන අපි ගමු කාලේ. මේක ව්‍යාපාර චක්‍රයක් වගේ නේ. ව්‍යාපාර චක්‍රයක් වගේ. හරිද? එතකොට ඒගොල්ලෝ දන්නවා තව දෙයක්. මේ පොලි අනුපාතිකයයි අර කොටස් බලපත්‍රවල මිල සුරුකුම්පත්වල මිල හිමයි ඒ දෙක අතර තියෙන මොන සම්බන්ධයද? ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරිද? ඒ කියන්නේ පොලි අනුපාතයයි ඉහළ යනකොට අනුපාතය ඉහළ ගියොතින් අනිවාර්යයෙන්ම සුරකුම්පත්වල මිල ගණන් සුරුකුම්පත්වල මිල පහළ. පහළ යනවා. ඒ දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය. අපේ ආදායමයි ගනුදෙනු චේතනාවයි ආදායමයි ආරක්ෂණ චේතනාවයි අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය. හැබැයි සමප්‍රේක්ෂණ චේතනාවේදී අපි ආදායම සලකා බලන්නේ නැහැ. අපි බලන්නේ පොලි අනුපාතය සහ ඒ භාණ්ඩාගාර පිල්පත් භාණ්ඩාගාර බෙදුම් කරවල මිල ගණන. ඒ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ වගේම තමයි දැන් මෙතන තියෙන සිද්ධිය තමයි හිතන්නකෝ දැන් සම කිව්වා මේ දවස්වල පොලි අනුපාතිකය වැඩි කියලා නේ. ඒ කියන්නේ මේ පොලි අනුපාතිකය වැඩි. අර පොලි අනුපාතිකය වැඩි නම් මේ දවස්වල පිළිනපත්වල මිල කොහමද? පිළිනපත්වල මිල අඩුයි කියන සර්කෝ. සර්කෝ මේ දවස්වල පොලි අනුපාතිකය වැඩි කියලා අඩුයි කියලා. වැඩි කියලා නේ. එහෙනම් මේ දවස්වල පිළිනපත්වල මිල සුරුකුම්පත්වල මිල අඩුයි. මේ සුරුකුම්පත් වලට තමයි පිළිනපත් කියන්නේ. හරිද? පිළිනපතක් කිව්වට පස්සේ එක භාණ්ඩාගාර බිල්පතක් වෙන්න පුළුවන්, භාණ්ඩාගාර බැලුම්කරයක් වෙන්න පුළුවන්, වාණිජ පත්‍රිකාවක් වෙන්න පුළුවන්, කොටස් බලපත්‍රයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන්. හරිද? ලාභ ලැබීමේ අපේක්ෂාවකින් සල්ලි දාන ඕනේ. සුරුකුම්පත්වල මිල අඩුයි. එතකොට අපිට පේනවා මේ පොලි අනුපාතිකය යන්නේ කොහමද? අද වැඩි නම් අනිවාර්යයෙන්ම අනාගතේ ඊට අඩු වෙනවා. අඩු වෙනවා. අනාගතේ පොලි අනුපාතිකය අඩු වෙනවා. අනාගතයේ පොලි අනුපාතිකය අපි කියන රේට් එක අඩු වෙනවා. අනාගතයේ පොලි අනුපාතිකය අඩු වෙනවා කියලා කියන්නේ අපි කිව්වා පොලි අනුපාතිකයයි සුරුකුම්පත්වල පිළිනපත්වල මිල අතර තියෙන සම්බන්ධතාවය. එහෙනම් අනාගතයේ සුරුකුම්පතේ මිල මොනවාද වෙන්නේ අනිවාර්යයෙන්ම සර්? අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම වැඩි. එතකොට මම මොකද හිතන්නේ? අද නම් පොලිය වැඩි. ඒ කියන්නේ අනාගතයේ අනිවාර්යයෙන්ම පොලිය අඩු වෙනවා. ඒ කියන්නේ අද සුරුකුම්පතේ මිල අඩු වුණාට අනාගතයේ අනිවාර්යයෙන්ම සුරුකුම්පතේ මිල වැඩි වෙනවා. එහෙනම් අපි අද මිල අඩුයි අනාගතයේ මිල වැඩි සුරුකුම්. එහෙනම් අද ටිකක් රැස් කරගෙන තියාගන්න ඕනේ. අද එහෙනම් අපේ ගාව තියෙන සල්ලි සුරුකුම්පත් වලට ආයෝජනය කරන්න. ආයෝජනය කරලා අපි අනාගතයේදී ලාභ ලබන්න. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපි සුරුකුම්පත් ගන්න පර්ස් එකේ තියෙන සල්ලි දාන්න. පර්ස් එකේ තියෙන සල්ලි කියලා කියන්නේ මුදල් ඉල්ලුම. මුදල් ළඟ තබාගෙන. එහෙනම් අනිවාර්යයෙන්ම මුදල් ටික දානවා කියලා කියන්නේ සුරුකුම්පත් මිල දී ගන්න. අපේ ගාව තියෙන මුදල් ළඟ තියෙන මුදල් ටික මොනවද වෙන්නේ? පර්ස් එකේ තියෙන මුදල් ටික අපි අඩු වෙනවනේ. ආයෝජනය කරනවා. අපේ පර්ස් එකේ තියෙන සල්ලි ගන්න. ඒ කියන්නේ මුදල් ඉල්ලුම මොනවද වෙන්නේ? මුදල් ඉල්ලුම. ඉල්ලුම කියලා කියන්නේ ළඟ තබා ගන්න මුදල් ප්‍රමාණය. ඒක අඩු වෙන. හරි. එහෙනම් ඔක තමයි සම්බන්ධය. එහෙනම් ඔක දැනගන්න ඕනේ තමයි වර්තමානයේ හරිද? පොලි අනුපාතිකයේ වැඩි නම් සුරුකුම්පතේ මිල අඩුයි. ප්‍රතිලෝම සම්බන්ධතාවය. සුරුකුම්පතේ මිල අඩු හින්දා මිනිස්සු සල්ලි දානවා සුරුකුම්පත් වල. එතකොට ළඟ තියා ගන්න මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් අපි කියන මුදල් ඉල්ලුම අඩු වෙනවා. එහෙනම් මේ බලන්න පොලි අනුපාතිකයයි මම හිතනවා මෙහි ලියුම් පේනවා කියලා. ඔව් සමීපයි. පොලි අනුපාතිකයයි මුදල් ඉල්ලුමයි අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධතාවය. අන්න එහෙනම් අපි කියනවා මේ සමපේක්ෂණ මුදල් ඉල්ලුම. අපි මේ මුදල් ඉල්ලුම සමපේක්ෂණ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකය අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? මෙතන අපි ලියමු ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඔක තමයි සම්බන්ධය. හරිද?
නැතර මේ ප්‍රශ්න කියලා තියෙන ආදායම මත හා පොලි අනුපාතිකයේ මත තීරණය වන මුදල් ඉල්ලුමේ වෙනස පැහැදිලි කරන්න. හරිද? ඒ දෙක පැහැදිලි කරන්න කියන්නේ. එතකොට ආදායම මත තීරණය වන මුදල් ඉල්ලුම් දෙකක් තියෙනවා. ඒ දෙකයි පොලි අනුපාතිකයේ මත තීරණය වෙන තව සම්ප්‍රේක්ෂණ චේතනාවෙන් මුදල් ඉල්ලුම තියෙනවා. ඒකයි අතර වෙනස පැහැදිලි කරන්න තමයි. අපි මේ කියපු ටිකෙන් ඒගොල්ලන්ට වෙනස අපූර්වට මේක නිර්වචනය කරලා පැහැදිලි කරලා ලියන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නවලට ලකුණු කීයක් විතර දෙන්න? ගොඩක් වෙලාවට දැන් නම් 6ක් විතර දෙන්න ඉඩකට දෙකට තියෙනවා. දැන් පේපරේ පොඩ්ඩක් වෙනස් කරලා 6ක් 7ක් දෙන්න ප්‍රශ්නයක් තියෙනවා. එන්න පුළුවන්. මෙතන දෙන්න බලන්න. මෙතන ලකුණු දෙකයි, මෙතන ලකුණු දෙකයි, මෙතන ලකුණු දෙකයි, ලකුණු 6ක් දෙන්න ඊට වඩා තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට මේක කීවර්ඩ්ස් විදියට මොනවද හඳුනා ගන්න පුළුවන්. මේකේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ගනුදෙනු චේතනාව කියන එක තීරණය වෙන්නේ පුද්ගලික ආදායම මත. ඊට පස්සේ ආරක්ෂණ චේතනාවෙන් මුදල්ට කරන ඉල්ලුම කියන එක තීරණය වෙන්නේ ආදායම මත. ඒ වගේ මේ දෙක අතර තියෙන්නේ මොන සම්බන්ධ අනුලෝම සම්බන්ධතාවය කියන අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම සමපේක්ෂණ චේතනාවේ මුදල්ට කරන ඉල්ලුමයි පොලි තීරණය වෙන්නේ පොලි අනුපාතිකය මත. ඒ වගේම පොලි අනුපාතිකයයි සම්පේක්ෂණ මුදල් ඉල්ලුම අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඒ ටික පැහැදිලි වෙන්න. අපිට ඕන මේ වෙලාවට ඔයාලට පුළුවන් තව දැනුම් මට්ටම් පෙන්වන්න මේකේ ප්‍රස්තාර දෙකක් ඇඳලා. මොකද අපිට එක සමානයිනේ මේ ආරක්ෂණ චේතනාව හා ගනුදෙනු චේතනාවේ තියෙන එකම විදියට ප්‍රස්තාරය. හැබැයි සමප්‍රේක්ෂණ චේතනාවේ තියෙන ප්‍රස්තාරයේ අනිත් පැත්ත. අපිට ප්‍රස්තාර දෙකක් ඔස්සේ ඇඳලා ඔයාලට පෙන්වන්න පුළුවන් තව දැනුම් මට්ටමක්. ඒතර ඔයාගේ පේපරේ බලන එක්කෙනාට ඔයා දැනුමෙන් ස්වයංපෝෂිතයි කියලා පෙන්වන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟ එකට යමු. ඊළඟ ප්‍රශ්න තමයි පදනම් මුදල් ආර්ථිකයේ මත මුදාහරු ලබන ප්‍රධාන යාන්ත්‍රණ කවරේද කියලා. ඒ කියන්නේ පදනම් මුදල් කියන එක ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති අපොඩ මතක් කරගන්න. පදනම් මුදල් කියන එක ආර්ථිකයේ මුදාහරණ ප්‍රධාන යාන්ත්‍රණයන් කවරේද කියලා තමයි අහන්නේ. ඉස්සෙල්ලා බලමු පදනම් මුදල කියන්නේ මොකක්ද. ඊට පස්සේ පදනම් මුදල් ආර්ථිකයේ මුදාහරණ ක්‍රම දෙක මොකක්ද කියලා බලමු. හරිද? එතකොට ඔයගොල්ලන්ට මොකද්ද මතක තියෙන්නේ? පදනම් මුදල් කියද්දි පදනම් මුදල කියන්නේ මොකක්ද? පදනම් මුදල. අපි කියව නැත්නම් මේකට අධිබලති මුදල් කියලා. මොන වගේ විදියටද ඔයගොල්ලෝ හඳුන්වන්නේ? කොහොමද මේක හඳුන්වන්නේ? මම කියන මේ පදනම් මුදල් කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් ආකාර දෙකක්. හරිද? පදනම් මුදල්. නිර්වචනය කරන්න පුළුවන් ආකාර දෙකක්. මම එක ක්‍රමයක් ගන්නම් මෙහෙම. හරිද? පදනම් මුදල් කියලා කියන්නේ රටේක මහ බැංකුව නැත්නම් අපි කියන මූල්‍ය අධිකාරී විසින් මුද්‍රණය කරලා print කරලා ආර්ථිකයට